අයිබෝන් අද මගේ ආරාධිතයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැර මහතා. අයිබෝන් අයිබෝන්. සාකච්ඡාව ආරම්භයේදීම අපි දෙන්න පොඩි ගනුදෙනුවක් කරමු. හරි සරලව. හොඳයි. ගනුදෙනුව මෙහිමයි. ඔබතුමා මට ඉඩ දෙන්න ඕන මට අවශ්‍ය වුණ ප්‍රශ්නයක් අහන්න. අනිවාර්යයෙන්. මම ඔබතුමාට ඉඩ දෙනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම අවශ්‍ය විදිහට කරන්න. අපි මේ විදිහට මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. හොඳයි. දියවඩන නිලමේතුමා අපි සාමාන්‍යයෙන් දන්න විදිහට අපි අහලා තියෙන විදිහට අපිට පුරුදු විදිහට දළදා වහන්සේ ගත්තොත් සංස්කෘතිකයි ආගමිකයි. ඒක හැමෝම පිළිගන්නවා. හැබැයි දළදා මාලිගාව ඉතාම දේශපාලනිකයි. මගේ ප්‍රකාශයක ඔබතුමා එකඟද නැද්ද? දළදා මාලිගාව දේශපාලනිකයි කියන එකට එකඟ නැහැ. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම රජයක් හැටියට බුද්ධ ආගම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම ඕනෑම රජයකට පැවරලා තියෙන ප්‍රධානතම කාර්යභාරයක්. දළදා මාලිගාව කියන්නේ අද බෞද්ධ හැටියට සමස්ත ලෝකවාසී ජනතාවත් ලාංකිකයන් සියලු දෙනාත් සුවාසුදාසත් ධර්මස්කන්ධයෙන් ස්පර්ශ ලැබුවා වූ වාමශ්‍රී දන්ස්ථාධාතුන් වහන්සේ ජීවමාන බුදුහාමුදුරුවෝ සලකනවා. එතකොට වර්තමානයේ වෙන විට දළදා මාලිගාවේ භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අති පූජනීය මහානාහිමිපාණන් වහන්සේ දෙනමටත් ගිහි භාරකාරත්වය හැටියට දියවඩන නිලමේටත් පැවරලා තියෙනවා. ඉතින් රටේ ඕනෑම රාජ්‍ය නායකයෙක් ආශිර්වාද ලබා ගන්න දළදා වහන්සේගේ ආශිර්වාදය වගේම උභය විහාරයේ ආශිර්වාදයත් දේශපාලනික වශයෙන් අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතන්නේ රාජ්‍යත්වය එහෙම නැත්නම් නායකත්වය ලබා ගන්න ඕනෑම ජනාධිපතිවරයෙක් අග්‍රාමාත්‍යවරයෙක් සම්ප්‍රදායක් හැටියට දළදා වහන්සේ වැඳ පුදා ගන්නවා. මහානාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගන්න. ඉතින් ඒක මොන රාජ්‍ය නායකයෙක් බිහි වුණත් ඒ දේ අනුගමනය කරනවා සහ කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඔබ රූපවාහිනී නාලිකාවේ මෙය ප්‍රවෘත්තියක් හැටියට ඒ පැමිණීම එහෙම නැත්නම් ඒ ආශිර්වාද කිරීම දේශපාලනිකයි කියලා විග්‍රහ කිරීම මම හිතන්නේ සමාජයට කරන වැරදි පැහැදිලි කිරීමක්. මගේ ඊළඟ ප්‍රශ්නේ ඉතාම දේශපාලනිකයි. ඔබතුමා වැඩ බලන දියවඩන නිලමේතුමා මේ වෙලාවේ. ඔබතුමා මේ වෙලාවේ ඉන්නේ දේශපාලන තරඟයක. මොකක්ද තරඟය? තරඟයක් කියන්නේ ඔබ කියන මම වැඩ බලන දියවඩන නිලම කියලා. ඔව්. ඕනෑම දියවඩන නිලමේ කෙනෙකුගේ දූර කාලය අවසන් වූයෙන් පසුව නැවත නිලවරණයක් පවත්වන තෙක් දළදා මාලිගාවේ භාරකාරත්වය එහෙම නැත්නම් දියවඩන නිලම ධූරේ කවුරු හෝ හොබවන්න ඕනි. හැබැයි ඒක එසේ මෙසේ පාතු කාරණයක් නෙමෙයි. ඒක පනත අනුව ඡන්දයක් පවත්වන තුරු තෙමසකට හෝ ඊට අධික කාලයකට වැඩ බලන දියවඩන නිලම්වරයෙක් එහෙම නැත්නම් తాවකාලික භාරකාරයෙක් පත් කිරීම ඒ සම්ප්‍රදානුකූලක සිදුවිය යුත්තක්. මක් නිසාද අපි දන්නවා අපි දළදා වහන්සේ ආරක්ෂා කරන්න එදා රජුන් විසින් තමා සන්තකයේ තබා ගැනීම දළදා වහන්සේ ආරක්ෂා කරමින් රාජ්‍යත්වයේ සංකේතයක්සේ සැලකුවා. නමුත් අපි දන්නවා 1853 දී වාමශ්‍රී දන්ස්ථාධාතුන් වහන්සේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේලා දෙනමටත් දියවඩන නිලමේ කියන ධූරයටත් පවරනවා. එතකොට එහි ප්‍රධාන ආරක්ෂකයෝ 3 දෙනයි. මහානාහිමිපාණන් වහන්සේලා දෙනමයි දියවඩන නිලමේ. එතකොට ඔබ දන්නවා අපි කවුරුත් දන්න දෙයක් දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා ඒ රන් කරඬු වල ඇතුලේ තමයි දළදා වහන්සේ කරඬු 7ක් ඇතුළත තැන්පත් කරලා තියෙන්නේ. එතකොට මේ යතුරු 3 මහානාහිමිපාණන් වහන්සේලා දෙනම සහ දියවඩන නිලමේ සන්තකේ තියෙන්න ඕනි. ඉතින් එහෙම තියෙන්න නම් සම්ප්‍රදායිකව එහෙම නැත්නම් නීත්‍යානුකූලව පත් වෙන දියවඩන නිලමේ කෙනෙක් ගාව තමයි ඒ යතුර තියෙන්න ඕනි. එහෙම නැතුව తాවකාලිකව කවුරු හරි පත් කළොත් ඒ සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න බෑ. ඒ නිසාම තමයි පනතෙන් පවා මහානාහිමිපාණන් වහන්සේලාට අසීමිත බලයක් එහෙම නැත්නම් ඒ පත් කිරීමට නිර්දේශ කිරීමක් අනුමත කිරීමක් උන්වහන්සේලාගෙන් ගත යුතු වග පනතේ පවා හුවා දක්වලා තියෙනවා. ඒ නිසා මේ බලය හේතු කොටගෙන තමයි తాවකාලික භාර ධූරයටත් භාරකාර ධූරයටත් මාවම පත් කරගන්නේ. එහෙම නැතුව
වෙනම හේතු සාධකයක් හේතු කරගෙන නෙමෙයි. ඒ පත් කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ බලතල අනුව తాවකාලික භාරකාරයෙක් හැටියට මාව පත් කරලා තියෙනවා. ඉතින් එය දේශපාලන පත්වීමක් නොවන වගේ පැහැදිලිව පනත ප්‍රකාරව සිදුවක් වගේ කියන්න කැමතියි. මේ වෙලාවේ විවිධ අදහස් එන නිසා මම ඒ අදහස් ඔබතුමාට කෙරෙමින් යොමු කරනවා. අවුරුදු 20කට ආසන්න වූ අධික කාලයක් ඔබතුමා මේ වගකීම බාර අරගෙන ඉන්නවා. මේ ධූරය සහ වගකීම පිළිබඳව අපි වෙනම කතා කරමු. හැබැයි සමහරු ප්‍රශ්න කරන කාරණාව තමයි බුදුහාමුදුරුවෝ අත්හැරීමේ සතුට ගැන කිව්වට නිලංග දෑල මේක අත්හරින්නේ නැහැ කියලා. මේක බලෙන් අල්ලන් ඉන්නවා. මේක අත්හරින්න බලාපොරොත්තුවක් නැහැ. එහෙම අදහසක් සමහර තැනක තියෙනවා. ඔව් නිලංග දෑල බලෙන් අල්ලන් ඉන්නවා කියන එක ඇතම් අපේක්ෂකයෝ තුල තියෙන මතයක් වෙන්න පුළුවන්. මම හිතන්නේ එය සාමාන්‍ය ජනතාව හෝ මගේ ඡන්ද හිමි ඡන්ද දායකයන් සතුව තියෙන හැඟීමක් හෝ අදහසක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මම ඔබට මෙහෙම පැහැදිලි කළොත් මම බස්නායක නිලමවරයෙක් හැටියට මුලින්ම තර්ක කරන්නේ අවුරුදු 23 දී. මම අපෝසත් වෙනවා. නමුත් අවුරුදු 26 දී මම සබරගමු මහසමන් දේවාලේ බස්නායක නිලම වෙනවා. ඒ වගේම ඊට අවුරුදු 2කට පස්සේ 2001 දී මම රුහුණු මහ කතරගම දේවාලේ බස්නායක නිලමෙත් වෙනවා. මේ කටයුතු දෙකම ඊටාම ලංකාවේ පිහිටි ප්‍රධානතම දේවාල දෙකක් වන මහ කතරගම දේවාලයත් රුහුණු මහ කතරගම දේවාලයත් සබරගමු මහ සමන් දේවාලයේත් බාරදූර කටයුත්ත කිරීම නිසාම මට 2005 දී දියවඩන නිලමේ තනතුරට පත් වෙන්න හැකියාව ලැබුණා. හැබැයි ඊශාන් මේ දූර කාලය තුල මට මේ වගකීම් දරපු නිසාම 2005 ඉඳන් අවුරුදු 2ක් යනකොට 3ක් යනකොට මම දළදා මාලිගාවට අනුගත වෙලා ඒ සම්ප්‍රදායන් ඉගෙන ගනිමින් අවවාද අනුශාසනා පරිදි මහානායක හාමුදුරුවන්ගේ කටයුතු කරනවා. ඉතින් හැබැයි මට 2000 මම සාර්ථක වෙන්නේ 2009 විතර වෙද්දි. මොකද දළදා මාලිගාවේ එකක් භෞතික සම්පත් වැඩි දියුණු කරන්න ආර්ථික වශයෙන් අවශ්‍ය මුදල් පරිහරණයට අවශ්‍ය අපි බලාපොරොත්තු ව්‍යාපෘති කරන්න අපිට සල්ලි අවශ්‍ය වෙනවා. මේවා සමබරතාවයකට ගේන්න පුළුවන් වෙන්නේ 2009 නැත්නම් 2010 දී. එතකොට මම ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළත් නමුත් 2005-15 කාල සීමාව තුළ යම් තාක් දුරට සාර්ථක වෙනවා. විශේෂයෙන් සිබාසාර සවිය ලෝක බෞද්ධ කෞතුකාගාරය සහ දළදා මාලිගාවේ පෙරහැරේ පැවතිච්ච ස්වභාවය තවත් වඩා වර්ධනය කළා කලාකරුවන්ගේ කලා කුසලතාවයන් ගෙනගෙන හැකියාව වෙලා ජාත්‍යන්තරයට විශේෂයෙන් වසරකට දැන් වෙනකොට මිලියන 100කට වැඩි ප්‍රමාණයක් අපේ සජීවී විකාශය බලනවා. හැබැයි මම කියන්න ඕනේ එදා 2005 දළදා මාලිගාවට මම යනකොට අපි කියන්නේ ස්ටිල් කැමරා එකක්වත් නැති යුගයක සහ වෙබ් අඩවියක් තිබ්බේ නැති යුගයක තමයි ගියේ. හැබැයි ඒ ආකර්ශනීයත්වය ගේන්න මේ කරුණු කාරණා සියල්ලම හේතු සාධක වුණා. ඉතින් පළවෙනි දසවසර තුන මම සාර්ථක වෙනවා. සාර්ථක වෙලා දෙවනි වාරයටත් ඇත්තටම මාව නැවත තෝරාපත් කරගන්න අපේ ඡන්දදායකයන්. එදා පළවෙනි වතාවට ඡන්ද 199ක්, දෙවනි වතාවේ 205ක් ලබා ගැනීමෙන් මම නැවතපත් වුණත් 2018 වෙන කාලේ 2018 දී මම හිතන්නේ දළදා මාලිගාවේ ඉතිහාසය දක්වා සලකා බලද්දී ආර්ථික වශයෙන් දළදා මාලිගාවට සම්පත් බහුලව ලැබුණු විශේෂයෙන් මුදල් අපි එක්ලොස් කරපු අවුරුද්දක්. ඒ නිසාම අපි ප්‍රජා වැඩ කළා වගේම එකවර රුපියල් ලක්ෂ 1500ක් අපි ත්‍රිකුණාමලේ පන්සල් සංවර්ධන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. කරන් යනවා. ඒක සාර්ථක වෙනවා. නමුත් අවාසනාවට පාස්කු ප්‍රහාරය 2019 අප්‍රේල් මාසයේ සිදු වෙනවා. එතකොට ඇත්තටම දළදා මාලිගාවේ අපේ ප්‍රධාන වශයෙන් ආදායම් මාර්ගයක් වෙන්නේ සංචාරකයන්ගෙන් ලැබෙන අය කරන මුදල් ගාස්තුවෙන් ලැබෙන මුදල. එදාම හිතුවේ නැති විදිහට කඩා වැටෙනවා සංචාරක කර්මාන්තය. ඒ සංචාරක කර්මාන්තේ කඩා වැටෙනවා එකම 2020 මගේ මතකය අනුව මාර්තු 4 වෙනිදා රට වහනවා කොවිඩ් වසංගතය නිසා. අන්න එදා ඉඳන් 2023 ඔක්තෝබර් වෙනිදා දක්වා පුරා වසර 3කට ආසන්න කාලයක් අපේ දළදා මාලිගාවේ සියලු ව්‍යාපෘති නවත්තන්න වෙනවා සහ පරිපාලන ඉතාම දුෂ්කර
කාල සීමාවක් තුළ මනා කළමනාකරණයකින් යුක්තව මට සිදු කරන්න වෙනවා ඒ අවුරුදු 3. රට සංචාරක වෙන්න දළදා මාලිගාවේ පිරිවැය එසේමයි. සේවකයෝ 300ක් සේවය කරන ඔවුන් බලා ගන්න ඕනේ. දළදා වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ. දළදා වහන්සේ පවත්වන ජෛනික චාරිත්‍ර සතිපතා මාසපතා අවුරුදුපතා පවත්වන ඒ චාරිත්‍ර පවත්වන්න හැටම් ඔබ දන්නවා කොවිඩ් වසංගතය නිසා අපි මොන විදියටද හැසුරුනේ කියලා. ඒ සියලු බාධක හමුවේ අපි ගෙනියනවා. ඉතින් ගෙනහිල්ලා ඔබ කියන විදිහට 2023 ඔක්තෝබර් ඉඳන් අද 2025 ඔක්තෝබර් අවුරුදු 2යි මට දෙවන කාල සීමාව තුළ වැඩ කරන්න තිබ්බේ. ඒ කරද්දී ඔබ දකින්න ඇති පහුගිය දිනේ ඊපෙ තුළ අපි ලංකාවේ පළවෙනි ඉටි කෞතුකාගාරය නිමාවට පත් කළා මහ ජනතාවට සහ දේශීය විදේශීය බැටරි වතුන්ට විවෘත කරනවා. ඒක මම හිතන්නේ දැවැන්ත ව්‍යාපෘතියක්. ලංකාවේ සංචාරක කර්මාන්තයටත් ඒ වගේම අපේ ඉතිහාසයේ ලෝකයේ හමුවට ගෙනියන්න අපි මොන වගේ ප්‍රෞಢ ජාතියක්ද කියන දේ ලෝකෙට ගෙනියන්න අපේ ඒ වගේම අපේ දුවදරුවන්ට අධ්‍යාපනය තුළ රජවරු 9 දෙනෙක් උඩරට රාජධානිය පාලනය කළේ මොන විදිහටද කියන එක අපි සමාජයට සහ අධ්‍යාපනික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් අපි පුරාවිද්‍යාත්මක වටිනාකමත් එක්කොල්ල අපි ලෝක ඉටි කෞතුකාගාරය නිර්මාණය කිරීම ලොකු ශක්තියක්. ඉතින් ඒක දළදා මාලිගා ඉතිහාසයේ දැවැන්ත වැඩ. ඉතින් ওই ටික කළේ මේ අවුරුදු 2කින්. ඉතින් මම අහනවා මම ඔබට කිව්වා මම අවුරුදු 31කින් දිවඩ නිලමේ වුණා. දැන් 51යි. 51කින් විශ්‍රාම යනවද? ඒකටත් තව හේතු තියෙනවා. මගේ තරුණ කාලේ මම අවුරුදු 26න් ශේෂ්ත්‍රයට ඇවිල්ලා මගේ තරුණ කාලේ ඇත්තන පෞද්ගලිකව අපිට යම් දුරකට අහිමි වෙලා. ඒ කියන්නේ පෞද්ගලික ජීවිතය. එතකොට මම අවුරුදු 51කින් විශ්‍රාම යනවද? 60න් යනවද කියලා තීරණය කරන්න ඕනි මම. නැතුව දිවඩ නිලමේ හැටියට මගේ ඒ වගේම මිනිහෙක්ගේ පරිණත වයස කියන්නේ අවුරුදු කීයක්ද? අවුරුදු සාමාන්‍ය 45ක් 50ක් වගේ කාලයක් තමයි මිනිහෙක්ගේ පරිණත. ඉතින් මම දැන් ඉන්නේ මගේ පරිණත. මම අර ආධුනිකයෙක් හැටියට ඇවිල්ලා මම ගත කළේ ලොකු අභියෝගයක් සහ කැපකිරීමක්. ඉතින් මම අහනවා 60න් විශ්‍රාම යන්නද 51කින් විශ්‍රාම යනවද කියන එක මං ගත යුතු තීරණයක්. එහෙම නැත්නම් මගේ බූදලයක් මගේ උරුමයක් රකින්න නෙමෙයි මගේ තරුණ ශක්තිය කාලය ශ්‍රමය කැපකිරීම මං එදත් කරනවා අදත් කරනවා සහ මං පෞද්ගලිකව හිතනවා මං සංසාරගත පුරුද්දක් මට ඇති දළදා වහන්සේ ආරක්ෂා කරන්න. නිලංග දෑල වැඩ කරේ නෑ කියලා කවුරුත් කියන්නේ නැහැ. එහෙම ගැටලුවක් කොහෙවත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ නිලංග දාල කරපු වැඩත් එක්ක දේශපාලනේ සම්බන්ධ වුණා සහ නිලංග දාල කරපු සමහර වැඩ ප්‍රශ්න සහගතයි කියන එක තමයි. මම ඒකයි මේ ප්‍රශ්න කරන්නේ. ඒතර මට ඒකට අවසර තියෙනවනේ. ඔව් අනිවාර්යෙන්. දැන් ඔබතුමා අලි හාම්පුතෙක්. ඔබතුමාට අලි ඔබතුමාගේ සමූහය නැත්නම් ඔබතුමාගේ ඇසුරේ තව අලි හාම්පුතුන් නැති ඉන්නවා. හොර අලි අතුන් ඉන්න අය ඔබතුමා දන්නවද? ඔබතුමා ගාව ඉන්නවද? මට කෙලින් උත්තරයක් දෙන්න. හොරාලි නෑ. මං ගාව අලි දෙන්නෙක් ඉන්නවා. රාජා නැත්තම් රාජු අලියා සත්ව උද්‍යානයෙන් අලවි කළපු අලියා. ඒ වගේම බණ්ඩා කියන අලියා. මේ අලි දෙන්නම මට මගේ පියා මගේ අපුච්චි අරන් දීපු අලි දෙන්නේ. හොර කියන නාමය මොන විදිහට පට බැඳුනාද කියන එක කියන්න බෑ. නමුත් ඔබ කියන විදිහට ලියාපදිංචියක් රහිත එහෙම නැත්නම් කැලෙන් අල්ලන් ආපු අලි කියලා කියන එක වෙන්න ඇති. කෙසේ ඔසත් අයක ඇත්තටම අධිකරණයේ මේ තියෙන නඩුවක්. ඉතින් මම ඒකට පූර්විකා සපයන්න සහ නඩු නිමිත්තක් සපයන්න බලාපොරොත්තු වෙන්න. නමුත් අලි ගැන කැලේ අලිත් ඉන්න අපි කැලේ අලින්ට කියන වල් අලි කියලා. අපි ගාවේ ගෘහස්ථාන අලින්ට කියන හීල අලිත් ඔය අලි ಜಾති දෙකම ගැනම හොඳටම දන්න කෙනෙක් මම. ඉතින් මම පූර්විකා සපයන්න. නමුත් අද ඒක නෙමෙයි தත්ත්වය. ඒක නෙමෙයි ගැටලුව ඔබ අහන එකේ. අද අපේ හීල අලි 94 දෙනෙක් ඉන්නේ. දැන්ට අවුරුදු 20කට ඉස්සෙල්ලා අලි 225ක් හිටියා. ඊට ඉස්සෙල්ලා ගත්තොත් එහෙම අවුරුදු 37 500 600 හිටියා. හීල ඇලි. නමුත් අවාසනාවන්ත ලෙස අපේ හීල ඇලි සංචිතයට මොනෑම ආකාරයකින්වත් අලි හම්බ වෙලා නැහැ. ඉතින් මම හිතනවා ඔබත් අපත් දෙගොල්ලම විශ්වාස කරනවා අපි ජාතියක් හැටියට සංස්කෘතියක් තියෙන ජාතියක්. මේ සංස්කෘතිය බුද්ධ කාලයට ගියත් සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තියේදී ඉඳන් බුද්ධත්වයක් ඒ වගේම රාජාවලිය දිහා සෑම රජෙක්ගේම මගුල් ඇතෙකුද ඒ වගේම ප්‍රාග්ඥා ඓතිහාසික යුදයේදී චිත්‍රයට නැගුවා.
ඉතින් මේවා දිහා බලද්දී අපේ ජාතිය සහ රට සංස්කෘතිය ආගම මේ හැම එකේම අලියැත්තු හිටියා. හැබැයි ඇඟිලි දික් කළා ඔය කියන විදිහට ගියොත් එහෙම ඉතින් මේකට නැවතීමේ තිත තව අවුරුදු 10කින් දළදා පෙරහැරේ අලි 10ක් යනවා දකින්න සහ කවදා හෝ පෙරහැර කණ්ඩුව හිස මත වඩම්මන දවසට සන්තෝෂ වෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ ඇඟිලි දික් කරන්නේ. ඉතින් ඒ නිසා අපි නොබියව කියනවා අපි හැමදාම ඊලාලි හාම්පුතුන් හැටියටත් ඒ සංගමයේ හැටියටත් විශේෂයෙන් පෙරහැර කරන උදවිය හැටියට දළදා මාලිගාව තුලත් අනිකුත් සිද්ධාස්ථානවල පෙරහැරවලට අලි අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් හඬ නගිනවා. හැබැයි අපි බොහොම ස්වල්ප දෙනෙක් විතරයි මේ කෝණයෙන් කතා කරන්නේ. අපිට වැඩි ප්‍රතිරෝධයක් තියෙනවා. මොකද සමාජ මාධ්‍ය බලගතුයි. සත්ව වේදීන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒවෙන් යන ගල්මුල් වලට මුවා වෙලා තමයි අපිටත් මේ පෙරහැර සංස්කෘතිය. ඉතින් අපි කවදාකවත් මේකෙන් බැහැර වෙන්නේ නැහැ. මොන අභියෝගාවක් මේ හීලා ඇලි පරපුර වෙනුවෙන් සහ අලි හාම්පුතුන් වෙනුවෙන් මම කතා කරනවා. දැන් මේ සත්ව වේදීන්ගේ පැත්ත හිට ගන්න හෝ එහෙම නැත්නම් එහෙම අදහසකින් මම කතා කරනවා නෙමෙයි මේ. මම සංස්කෘතික ඔබතුමා කියන කාරණාවට එකඟයි. හැබැයි සමාජීය වශයෙන් තියෙන කතා හෝ චෝදනා වෙන්න පුළුවන්. ඒ විරුද්ධවාදීන් කරන විදිහට ඔබතුමාට බැහැර කරන්නත් පුළුවන්. මම හිතනවා මගේ යුතුයකම මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහන එක කියලා. ඔව් නීත්‍යානුකූල අතින් මිලදී ගැනීම සඳහා ද ඔබතුමා පින්නවල ගියයි කියලා ආරංචියක් තියෙනවා හෝ කතාවක් තියෙනවා. ඒ ගමනේ ඇත්ත කතාව මොකක්ද කියලා දැනගන්න කැමතියි. ඔව් අලි ඇතුන්ට ආදරය කරන මිනිස්සෙක් හැටියට අපි අලි බලන්න කැලේ යනවා. හීලැලි බලන්න ඇත්තතුරු සෙවණට යනවා. පින්නවලට යනවා. හැබැයි ඔය අහපු ඔබතුමා අහපු කාරණේ සුවිශේෂී කාරණයක් වෙන්න පුළුවන්. මොකද මක් නිසාද ඔබට මතක ඇති 2008 වසරේදී නැත්නම් 7 වසරේදී මල්වතු අස්කිරි උභය මහා විහාරී අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේලා දෙනම වෙනුවෙන් එවකට රජයෙන් ඇත් පැටව දෙන්නෙක් පූජා කරනවා. ඒ ඇත් පැටව දෙන්න ඉතා ලාබාල වයසේ හිටියේ. හැබැයි මහානායක හාමුදුරුවන්ට අලි රැගෙන එන්න පින්නවලට යන්න බෑ. මම අර කිව්ව දළදා මාලියා ගිහි බාරකාරයා කියලා. දළදා මාලිගාවේ ගිහි බාරකාරයා හැටියටත් පෞද්ගලිකවත් අලි ගැන දන්න පුද්ගලයෙක් හැටියටත් මේ ඇත් පැටවුන් දෙදෙනා ගේන්න මම පින්නවලට ගියා. හැබැයි මේ ඇත් පැටව දෙන්නා පින්නවලින් දෙන එක සම්බන්ධව නොඑක් සත්ව සංවිධාන සහ නොඑක් කට්ටිය මේට විරුද්ධව කතා කරන අවස්ථාවක තමයි මේ ඇත් පැටව දෙන්න ගේන්න ගියේ. ඕ ගේන්න ගියා හවස් වරුවේ. මොකද පිල්ලවල ඇත් ගාලෙන් අලි ගන්න පුළුවන් හවස ගාල් කළාට පස්සේ. අලි ලෙහෙන වෙලාවක් තියෙනවා ගාල් කරන වෙලාව. ඒතර හවස 5න් පස්සේ සත්ව උද්‍යාන අධ්‍යක්ෂකතුමා පැමුණුනේ කොළඹ ඉඳන්. එතුමා එන වෙලාව ගත වුණා. මම මහානාහිමිපාණන් වහන්සේලා දෙන්නමත් එක්ක ආරක්ෂා සහිතව ගිහිල්ලා අපි ඒ ඇත් පැටව දෙන්න ගෙනාවා. හැබැයි ඒ ඇත් පැටව දෙදෙනා ගෙනේම පහුවදා ප්‍රවෘත්ති හැටියට දළදා මාලිගාවේදී වැඩ නිලමේ ඇත් පැටවුන් දෙන්නෙක් සොරාගත්තා කියලා ප්‍රවෘත්තියක් සමහර විට පළ වුණා. අපි ඒ පිළිබඳව මහානාහිමිපාණන් වහන්සේලා දෙනමත් ප්‍රකාශයක් කළා එදා මාධ්‍යයට. ඉතින් අපිට මහානායක හාමුදුරුවන් වහන්සේලා දෙනමට නීත්‍යානුකූලව කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමත කරපු ඇත් පැටව දෙන්න තමයි ගේන්න තමයි පින්නවල ගියේ. එහෙම නැතුව පින්නවලින් හොරෙන් අලි ගේන්නත් බෑ. අලි ගාලකින් එහෙම ගේන්න අයිතියකුත් නැහැ. ඒ කාර්යභාරය ඉටු කරන්න තමයි මම පින්නවල ගියේ. ඒ සිද්ධිය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ඒ පාර්ශවය ගියා. ඉතින් ඒ අලු තීන්දුවනේ මහානාහිමිපාණන් වහන්සේලා දෙනමට මේ ඇත් පැටව දෙන්න පූජා කිරීමේ නීත්‍යානුකූල භාවයක් සහ ඒ දීම සුදුසු බව ඒවකට මගේ මතකය අනුව ඒ විදිහට ප්‍රකාශ වුණා. ඒ කියන්නේ දේශපාලනිකව මල්වතු අස්කිරි උභය පාර්ශවයේ හොඳ හිත දිනා ගැනීම සඳහා ඕනෑම චෝදනාවකට ලක් වෙන වැඩක් කරන්න ඔබතුමා ලෑස්තිද නැත්නම් ඔබතුමා යන්න ඕනේ නැහැ නේ අතරම ගමන? නෑ ඉතින් මං කියවනේ මම ගිහි වාරකාරයා. එතකොට දැන් මම කියන්න හදන්නේ ඔබතුමායි ගමන දේශපාලනිකයි කියලා. ඔබතුමා දේශපාලනික නෙමෙයි රාජකාරියක්. මට රාජකාරියක්ද? ඔව් ඉතින් මහානායක අපි තුන්නම ගිහියෙට්ට කැප දේවල් තියෙනවා පැවිද්දන්ට අකැප දේවල් තියෙනවා.
එතකොට මට ගිහියෙක් හැටියට මේ කටයුත්තට දායක වෙන්න පුළුවන්. නමුත් මහානායක හාමුදුරන්ට කැප නැහැ මේ කටයුත්ත කරන්න. එතකොට උන්වහන්සේලා වෙනුවෙන් දැන් උදාහරණයකට දළදා මාලිගා මූල්‍ය පරිපාලනයේ සම්පූර්ණ වගකීම මට තියෙන්නේ. මොකද ස්වාමි භික්ෂුන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේලා තමයි උත්තරීතම තනතුර. ඉතින් ඒ විදිහට ගත්තාම මේ මම ඉතින් අලි ගැන දන්න අලි හිමියන්ගේ සංගමේ සභාපති පාරම්පරික අලි හිමියෙක්. ඉතින් ගත්තාම වැරද්ද එතනට එකක් දියවඩන නිලම හැටියට අනික් එක ප්‍රදීප් නිලංග දාලා හැටියට මහානායක හාමුදුරන්ගේ දායකයා කිව්වත් නිවැරදි හැටියට යන එක දේශපාලනිකයි යන අර්ථ ගෙනීම මොකද්ද කියලා මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ පස්සෙවත් ඔබතුමා හිතන්නේ නැහැ මම නොයා හිටියනම් හොඳයි කියලා. එහෙම එකක් නැහැ. මං ගියක හරි. මම ඉතින් මම යන්නේ නැතුව වෙන කෙනෙක් යවන්නත් තිබ්බා. ඉතින් එහෙම ඇයි වෙන කෙනෙක් යවන්නේ යම් හොර වැඩක් නෙමෙයිනේ කළේ නේද? මම කළේ නීත්‍යානුකූලව උන්වහන්සේලා දෙනමන්ට පූජා කරපු පැටව දෙන්න ගේන්න මම මැදිහත් වෙච්ච කෙනෙක්. ඔබතුමා දියවඩන නිලමේ තනතුර වගකීම් දරන කාලවකවානුව තුළ පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මොන චෝදනා දෙල්ලලා තියෙනවද? දන්නවද එහෙම චෝදනා ගැන? ඔව් ඇත්තටම පුරාවිද්‍යා ආඥාපන අපි විහාර දේවාලගම ආඥාපනත යටතේ තමයි අපි දියවඩන නිලමේ හැටියට තේරීපත් වෙන්නේ. 4 වගන්තියේ යටතේ පාලනය වෙන සිද්ධාස්ථානයක් හැටියට දළදා මාලිගා. එහිදී දළදා මාලිගාව වේවා ඕනෑම සිද්ධාස්ථානයක පුරාවිද්‍යාවට අදාළ යම් යම් ස්ථාන වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, පරිසරය වෙන්න පුළුවන්, හතර මායිම් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් අපි පුරාවිද්‍යා පනත මනාව හදාරලා අපේ වපසරිය මොකද්ද? මොන අනුමැතියින්ද අපි ගත යුත්තේ? සහ ඒ ගත යුතු අනුමැතින් කොයි කාල වකවානුවට අනුකූලවද කරන්නේ? මේක ඉදිකිරීමක් කළ හැකි දෙයක්ද? නොහැකි දෙයක්ද? අවසරයක් පතන්න පුළුවන්ද කියන එක ඇත්තටම අපිට මනා අවබෝධයක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මම කියවනේ මම 1999 සවරගම මහ සමන් දේවාලට එනවා. 2001 රුහුණු මහ කතරගම දේවාලට එනවා. 2005 දළදා මාලිගාවට එනවා. මේ සිද්ධාස්ථාන තුනම පුරාවිද්‍යා ආඥාපනත යටතේට ගැනෙන පුරා වස්තුන් සහ ගොඩනැගිලි පීටි සිද්ධාස්ථාන. ඉතින් ඇත්තටම ඒක උල්ලංඝනය කරලා තිබ්බනම් ඉතින් අද මෙහෙම නෙමෙයි එන්නම් මට නඩු පවර්ලා වරදකාරයෙක් වෙන්න ඕනේ. එහෙම මම උල්ලංඝනය කළා නම් මොකද මේ පනත ඔබ දන්නවා ඔබත් මමත් දන්නවා පුරාවිද්‍යා ආඥාපනත මොනතරම් බලගතුද කියලා. ඉතින් ඒ පනතට අනුකූලව තමයි මේ දක්වා කටයුතු කරලා තියෙන්නේ. දළදා මාලිගාවට අයිති ඉඩම් ඔබතුමාගේ දුර කාලය තුල විකිණීමකට ලක් වෙලා තියෙනවද? සරලව ඔබතුමා විකුණලා තියෙනවද? නෑ. දළදා මාලිගාව සතු කිසිම විඩමක් මම විකුණලා නෑ. සහ විකුණන්නෙත් නෑ. විකුණන්න බලයක් තියෙනවද? නෑ. විකුණන්න බලයකුත් නෑ. ඒක තමයි ඔබ වැරදි සමාජ මතයක් ඔබ නෙමෙයි සමාවෙන්න. ඒ පැමිණිලිකරුවන් එහෙම නැත්නම් සමාජගත කරන පුද්ගලයන් මම මෙහෙම නිර්වචනය කළා. ඕනෑම දළදා මාලිගාව නෙමෙයි ඕනෑම සිද්ධාස්ථානයක විහාර දේවාලගම ආඥාපනත යටතේ පරිපාලනය වන සිද්ධාස්ථානයක ඉඩකඩම් වර්ග දෙකක් තියෙනවා. අපි පළවෙනි වර්ගයට අපි කියනවා නින්ද ඉඩම් එවත් බණ්ඩාර ඉඩම්. එතකොට ඒ සිද්ධාස්ථානයේ ඒ ඉඩම් වලට 100% දළදා මාලිගාව සතුයි. එහෙම නැත්නම් ප්‍රවේණී ඉඩම් නැත්නම් රාජකාරී ඉඩම් කියලා තව කොටසක් තියෙනවා. එතකොට කොටස් දෙකයි. වර්ග දෙකයි. එතකොට දළදා මාලිගාවේ නම් බොහෝ විට අපි කියන බණ්ඩාරේ ඉඳන් නින්ද ඉඩම් උභය විහාරයටත් දළදා මාලිගාවටත් වැඩි වශයෙන් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. දළදා මාලිගාවට පමණක් තියෙන ඉඩ කඩන් තියෙනවා. ඒක බණ්ඩාර ඉඩම් හැටියට සලකනවා. නමුත් ඔබ කියන ඔය ප්‍රවේණී ඉඩම් ඔබ හෝ මම අපි පරම්පරාවෙන් දළදා මාලිගාවේ රාජකාරී කරුවෙක් නම් ඒ රාජකාරිය උදෙසා තමයි මේ ප්‍රවේණී ඉඩම් තියෙන්නේ. හැබැයි ඔබ හෝ මට ඔබ රාජකාරී කාර්යයක් නම් ඔබට පරම්පරාවෙන් ආපු ඉඩම විකිණීමේ අයිතියක් තියෙනවා. හැබැයි විකුණන්න පුළුවන් රාජකාරියට යටත්ව. ඒ ඔප්පුවේ සඳහන් වෙන්න ඕනි ඒ රාජකාරිය වෙන්න ඕනේ. ඒක ඇතැම් විට මුදලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්‍රව්‍යමය වශයෙන් වෙන්න පුළුවන්. ඒක අපි දන්නවා රාජකාරී සේවා ආඥාපනත තියෙනවා. ඒ වගේම අපේ
විහාර දේවාලගම් පනතට හා බැඳුණු ඒ වගේම එහා අපි කරන ලේඛනයක් තියෙනවා කොමසාරිස්කෝපේ. කොමසාරිස් පොතේ සඳහන් වෙලා තියෙනවා ඒ අදාළ රාජකාරී පංගුවලට කළ යුතු රාජකාරිය මොකක්ද මුදල් මොනවද? හැබැයි ඒව අද කාලීනව වෙනස් විය යුතුයි. නමුත් රාජකාරී සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා කිසිම විටක එවැනි ඉඩමක් රාජකාරියට යටත්ව විකුණිය හැකියි. හැබැයි පනත ප්‍රකාරව තියෙන්නේ විකුණලා මසක් ඇතුළත බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාට සහ අදාළ සිද්ධාස්ථානයට දැනුම් දීම යුතුයකමක් වේ කියලා. ඉතින් ඕක ඔබ නීතිඥයෙක් හැටියට මම හිතන්නේ මං කියපු කාරණාව හොඳව පිළිඹු වෙනවා ඇති. හැබැයි අර්ථකථනය කරන්න පුළුවන් දළදා මාලිගාවේ ඉඩම. ඔව් දළදා මාලිගාවේ රාජකාරී ඉඩමක් විකුණා ඇත. ඒ හෝ බී විතින්. හැබැයි රාජකාරියට යටත්. හැබැයි යම් අවස්ථාවක යම් ඉඩමක් රාජකාරී ඉඩමක්සේ නොතකා යම් නොතාරිස්වරයෙක් විසින් සින්නක් කර විකුණපු අවස්ථාවල අපි ඒ වෙනුවෙන් පෙනී හිටිච්ච අවස්ථා කීපයක්. ඒවා තමයි ඔය අද මාලිගාවේ අපිම ඒකට විරුද්ධව පෙනී හිටියාම ඇතම් පාර්ශව මේවා සමාජගත කරන්න හදන්නේ දළදා මාලිගාවේ ඉඩම් විකුණලා කියලා. ඉතින් ඒක තරේ එලා දකින විකුණලා තියෙනවා නම් කොහේ හරි ඉඩම විකුණුම් කරුවෙක් ඇති ගැනුම් කරුවෙක් ඇති ඇවිල්ලා කියන්න දියවඩන නිලම වික්ක කියලා මම ඕන තැනක පිළිගන්න ලෑස්තියි. දළදා මාලිගාවේ කටයුතු විගණනය වෙනවද වියදම්? ඔව් ඒකත් මෙහෙම කියන්න. විගණනය කියන්නේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයා හැටියට මගේ අභිමතයට මට මුදල් වියදම් කරන්න බෑ. දළදා මාලිගාවේ මූල්‍ය පරිපාලනය දිහා බලද්දී දළදා මාලිගා ගිහිබාරකරු හැටියට මම මේ වසර තුල මුලදී ඒ කියන්නේ ජනවාරි මාසයේ පළවෙනිදා වෙනකොට ඊට ඉස්සෙල්ලා මේ වසර සඳහා මම අපේක්ෂිත ආදායම මොකද්ද? මේකේ පඳුරු ආදායම මොකද්ද? ඉඩම් වල බදු මුදල් ආදායම මොකද්ද? විදේශික සංචාරකයන් අය කරන ටිකට් පත්වල ආදායම මොකද්ද? පරිත්‍යාග මොනවද කියලා ආදායම් හැටියට අපිට ශීර්ෂ යටතේ අපි නිර්ණය කරනවා. වියදම මොනවද? එතකොට වියදම අපි සේවක දීමනා මොනවද? එතකොට දෛනික බුද්ධ පූජා කටයුතු වලට මොනවද? එහෙම නැත්නම් දෛනික නඩත්තු වලට මොනවද? අපි අලුත් ඉදිකිරීම් කරනවද? සුබ සාධනයට මොකද්ද කියලා අපි ආදායමයි වියදමයි ආදායමට සරලන වියදමක් ගලපා ගත යුතුයි. ඒ සකස් කර ගන්නා ලද ඇස්තමේන්තුවක් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට යොමු කොට ඔහුගේ අනුමැතියක් ලබා ගත යුතුයි. එතකොට ඒ අනුමැතිය ප්‍රකාරව මට ඒ ආදායම් වියදම් වල කිරීමට හැකියාවක් තියෙනවා. නමුදු සෑම 6 මාසක් අවසානයේම මේ ආදායම් වියදම් පිළිබඳ වාර්තාවක් සකස් කළා මහානායම්පාණන් වහන්සේලා දෙනමගේම අත්සන ඇතිව දියවඩන නිලමේ හැටියට මම අත්සන් කළා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාට යොමු කරනවා. එතකොට ඔය මං කියපු කාර්තු දෙකක අවස්ථාව වසරකට වරක් හෝ දෙවරක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් විගණනයක් කරනවා. ඒ විගණනයක් කරලා විගණන නිර්දේශ සහ යෝජනා හෝ වැරද්දක් තියෙනවා නම් ඔවුන් පෙන්වා දෙන ඒවට අපි උත්තර සපයන්න ඕනි. ඔබතුමා කරන කාර්යයන් සහ ඒවා ප්‍රවර්ධනය කරන්න අපිට ඉන්ටර්විව් එකක් වෙනම කරන්න පුළුවන්. නමුත් මම මේ වෙලාවේ ඇත්තටම මේ සමාජයේ තියෙන සහ එහෙම ඇහෙන කතන්දර ඔබතුමා ඉස්සරහට ඍජුව ගේනවා. ඔව් මටත් ඒක මහා ලොකු අවස්ථාවක් වෙයි. මොකද යම් වැරදි මතයක් සමාජගත කළා තියෙනවා නම් හැබැයි ඔබට මට මෙහෙම දෙයක් කියන්නත් අවසර දෙන්න. මේ ඔක්කොම දියවඩන නිලමෙන් දූර කාලයේ අවසන් වෙනකොට එහෙම නැත්නම් නැවත නිලවරණයක් එනකොට ඉස්මතු වෙනවා. හැබැයි ඔබට කියන්න ඕනි 2005 සිට අද 25 දක්වා මේ එකම පිටපතක් එකම තිර රචනයක් එකම නිෂ්පාදකයෙක් නොඑක් වෙස් අරගෙන වරක බෞද්ධ සංවිධානයක් හැටියට වරක පුද්ගලයෙක් හැටියට වරක කණ්ඩායමක් හැටියට සමාජ මාධ්‍යයට ගෙනල්ලා මේවා ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඔබතුමාට කියන්න ඕනි මම මේ 2000 සිට අද දක්වා මම අධිකරණයේ පිහිට පටලා සියලු ජයග්‍රහණ අත්පත් කරන් තියෙනවා. මම විශේෂයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඔබතුමා කවදාවත් අධිකරණයේ වරදකරුවෙක් කියලා නැද්ද කිසිම දෙයක්? නෑ කිසිම වෙලාවක වරදකරුවෙක් වෙලා නෑ. සාක්ෂි නැති නිසා නිදහස් වෙලා තියෙනවා. නෑ සාක්ෂි නැති නෙමෙයි සාක්ෂි මමමයි අධිකරණයට ගිහිල්ලා තියෙන බොහෝ අවස්ථාවල ওই චෝදනා සම්බන්ධව විශේෂයෙන් මහේස්ත්‍රාත් අධිකරණය දිසා අධිකරණය පළාත්බද
මහාධිකරණය, ඒ වගේම අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන සෑම අධිකරණයකටම ගිහිල්ලා මේ කරුණු කාරණා සම්බන්ධව නඩු පවරලා මේ දක්වා තිබ්බ කරුණු ඉදිරිපත් කළා. මගේ නිවැරදිතාවය ඔප්පු කරපු නඩු තීන්දුව ඔය සෑම සිද්ධියක් සම්බන්ධවම මා සතුව තියෙනවා. ඔය කියපු අර කණ්ඩායම් විසින් නොඑක් සමාජ මාධ්‍ය ඔස්සේ කරපු ඒවටත් මේ වන විටත් සෑම පුද්ගලයෙක්ටම විරුද්ධව නඩු පවරලා මම පුද්ගලයෝ කියන්නේ නඩු විභාග වෙමින් සහ ඇතැම් පුද්ගලයන්ට වන්දි පවා මට ගෙවන්න සිදු වූ අවස්ථා කීපයක් තියෙනවා. ඉතින් ඒ අනුව නීතියේ ඉදිරියට ගිහිල්ලා ඕනෑම සිද්ධියක මගේ නිවැරදිතාවය ඔප්පු කරලා තියෙනවා. ඊට අමතරව ඔය කාරණා 2015 අවුරුද්දේදී ඔබට මතකයි FCID එක ආවහම පැමිණිල්ලක් හැටියට ඔය සියලු කාරණා ගෙනහිල්ලා ඉදිරිපත් කළා. FCID එක මගින් 2016 සිට 2021 දක්වා විශේෂයෙන් පුරාවිද්‍යාව ඔබ කියපු පුරාවිද්‍යා ආඥාපනත, විහාර දේවාල ගම් ආඥාපනත, රාජකාරී සේවා ආඥාපනත, එතකොට මුදල් විසුද්ධිකරණ පනත ඇතුළු නොයෙක් අනපනත් යටතේ මේ කියපු කරුණු සමූහයම විභාග කළා. කරුණු නැති හේයින් ඒවා පිළිබඳව මම සාක්ෂි ලබා දුන්න ඒවායින් මේ නඩු නිෂ්පභා කරලා තියෙනවා. මමගේ නිවැරදිතාවය තහවුරු කරලා තියෙනවා. ජනවහරේ කතාවක් තියෙනවා ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. ඔබතුමාට නිකම් මොහොම චෝදනා එල්ල වෙයිද? ඔව් ඔබට මම කිව්වේ නිකන් චෝදනා එල්ල කළේ සහ කරන්නේ දියවඩන නිලමේ දූරේ එක්කෝ හිටපු එහෙම නැත්නම් හිටලා පෙරදුණු එහෙමත් නැත්නම් දියවඩන නිලමේ වෙන්න බලාපොරොත්තු වෙන පිරිසක් තමයි මේ කතාව නිර්මාණය කරන්නේ. එතකොට මේක සෑම ඡන්ද කාලයකදී එහෙම නැත්නම් නිල කාලයක් අවසන් වෙද්දී සහ මැදදී නොඑක් වරින් වර මම අර කලින් කියපු විදිහට මේ එකම කරුණු කාරණා ටික නොඑක් ආකාරයෙන් ගෙන දක්වනවා. ඉතින් ඒක මම හිතන සමාජය හෝ ඔබට මනාව පිළිඹු කරගන්න පුළුවන් වෙයි. මම අර කියපු නඩු තීන්දුව තීරණ සියල්ලම තියෙනවා. ඉතින් ඒක පිළිබඳව අපේක්ෂකයන් ඔය මතේ දැරුවත් මගේ නිවැරදිතාවය පිළිබඳ අතිපූජ්‍ය මහානායම් පණන් වහන්සේලා ඒ වගේම මගේ ඡන්දදායකයන් වෙන සියලුම බාරකාර හාමුදුරුවෝ අපේ නිලමේවරු එහෙම නැත්නම් අපේ ප්‍රාදේශීය ලේකම්තුමාලා ඡන්දේ පාවිච්චි කරන ගිහි බාරකාර මේ සියලු දෙනාම මේ පිළිබඳව මන අවබෝධයක් තියෙනවා සහ මේ පිළිබඳව මම එතුමන්ලා සමග පෞද්ගලිකව පැහැදිලි කිරීම කළා තියෙනවා මගේ නිවැරදිභාවය රැක ගන්න. ඒත් මම සමාජයටත් මේ අවස්ථාවක් කරගන්නවා. හොඳින් පැහැදිලි කරගන්න අවශ්‍ය ඕනිම කෙනෙක්ට ඕනිම වෙලාවක මේ පිළිබඳව පෞද්ගලිකව පවා මගෙන් විමසන්න පුළුවන්. ඔබතුමා ඇසල පෙරහැරට මුදල් එකතු කරලා තියෙනවා. ඔව් මම ඇසල පෙරහැරට මුදල් එකතු කළා නැහැ. හැබැයි දළදා මාලිගාවේ ඇසල පෙරහැර නෙමෙයි දළදා මාලිගාවට නොඑක් බැතිමතුන් පුද පූජා කරනවා. ඒක මුදල් එකතු කිරීමක් නෙමෙයි. ඒ වගේම ඇසල පෙරහැරට සමගාමීව ඔබ දන්නවා දළදා මාලිගාවේ මම 2005 දී වඩ නිලමේවරයා හැටියට පත් වෙනකොට දළදා මාලිගාවේ පිරිවැටුම අවුරුද්දකට මිලියන 80ක් ලක්ෂ 800ක්. ඒකෙනුත් මිලියන 35ක් පොලි ආදායම. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් සුළු ප්‍රමාණයක්. ඒ කියන්නේ මිලියන 80ක් පිරිවැටුමක් අද බිලියනයක පිරිවැටුමකට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔය ඔක්කොම කළේ මම ගෙදරින් ගෙනල්ලත් නෙමෙයි දළදා මාලිගාවේ ආදායම් වැඩි කළා සහ මනා කළමනාකරණයක් කළා. ඉතින් මේ ටික කරන්න යද්දී ඇත්තටම 2005 මට ලොකු අභියෝගයක් වුණා. ලොකු අභියෝගයක් කියන්නේ මම 2005 ජූලි 1 වෙනිදා දිවයින නිලමේ හැටියට තේරිපත් වෙනවා. 2005 ජූලි මාසේ රුවන මහා කතරගම දේවාලය පෙරහැර කරන්න මට තිබ්බා. මම ඒක කළා. අගෝස්තු මාසේ දළදා මාලිගාවේ දළදා පෙරහැර කළා. සැප්තැම්බර් මාසේ සමන් දේවාලය පෙරහැර කළා. ඉතින් හැබැයි මේ දළදා මාලිගාව මේ පෙරහැර දෙකට වැඩිය මොනතරම් වෙනස්ද මේ කිරීමේ බැරෑරුම්කම් මොකක්ද කියන එක මම හොඳින් වටහා ගත්තා. හැබැයි මේ පෙරහැර පවත්වනවා කියන එක අද පෙරහැර පවත්වන්න මිලියන 100ක් ඕනේ. දළදා පෙරහැරට පමණක්. ඉතින් ඔබ හිතන්න ඒ පිරිවැය එහෙම නැත්නම් ඒ මුදල් අපි යම් ආකාරයකින් ආයෝජනයක් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පොලි ආදායමක් එන්න ඕනේ. එහෙම නැත්නම් වාර්ෂිකව අපිට ආදායම් උපද්දලා වෙන්න ඕනේ.
ඒ හැරුණුකොට පෙරහැරට වෙන්න පුළුවන් වාර්ෂිකව දළදා මාලිගාවේ මේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන පවා සංස්ථාපිත මණ්ඩල සංස්ථා එතකොට පෞද්ගලික ආයතන සමාගම් මේ සියලු දෙනා අපේ දළදා පෙරහැරට සමගාමීව නොයෙක් ආධාර උපකාර කරනවා. ඉතින් ඒවා කළා තමයි අපි පෙරහැර අරමුදල තර කළා තියෙන්නේ. නැතුව මගේ මේ කව් කළා එහෙම නැත්නම් මං පෞද්ගලික පරිහරණයක් නෙමෙයි. දළදා මාලිගාවේ දළදා පෙරහැර ඇතුළුව මේ දළදා මාලිගාවේ දෛනික අවශ්‍ය දේවල් ඉටු කරන්න තමයි ඒ වගේ පරිත්‍යාග ලැබෙන්නේ. ඉතින් ඒවායේ නීත්‍යානුකූලභාවය තියෙනවා. ඉතින් ඒවා පනත් උල්ලංඝනයක් කිරීමක් එහෙම නැත්නම් වෙනත් ආකාරයක අකටයුත්තක් සිදු වෙලා නැහැ මේ කොයිම අවස්ථාවක. ඔබතුමා දුර කාලය තුල කරපු කටයුතු වල සාර්ථක වීම පිළිබඳව ඔබතුමා ඊටම ආඩම්බරෙන් අභිමාණයෙන් කතා කරනවා. හැබැයි ඔබතුමා අසාර්ථක වෙච්ච තැන් පිළිබඳව ඔබතුමා කතා කරන්නේ නැහැ කියලා මම මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. ඔව්. දැන් ඔබතුමාම සඳහන් කළා දළදා මාලිගාවේ අත්පන්තිය 220ක් විතර ලොකු සංඛ්‍යාවක් තිබුණා. නමුත් දැන් දළදා මාලිගා නෙමෙයි ලංකාවේ. ඔව්. දැන් නමුත් තිබුණාට සාපේක්ෂව දළදා මාලිගාවේ අත්පන්තිය රැක ගන්න ඔබතුමා සමත් වෙලා නැහැ කියලා කවුරුන් කියලා තියෙනවද ඔබතුමාට? නෑ දළදා මාලිගාවේ මම ආවට පස්සේ ඇත්තු 3 දෙනෙක් ගෙනල්ලා තියෙනවා. අඩු උනේ නෑ වැඩි වුණා පමණයි. ඔව් එක ඇතෙක් විතරක් මැරලා තියෙනවා. ඇත්තු 3 දෙනෙක් ගෙනල්ලා තියෙනවා. එතකොට මහානායක හාමුදුරුවෝ දෙන්නමට තව ඇත්තු දෙන්නෙක් ගෙනා. එතකොට ඇත්තු 5 දෙනෙක් ඉන්නවා මාලිගාවේ නොවුනත් මාලිගාව තුල. ඉතින් ඇත්පන්තිය අඩු උනේ නෑ වැඩි වෙලා සහ මේකත් කියන්න ඕනේ. මම 2005 දළදා මාලිගාවේ දියවඩියලේ හැටියට එද්දී මාලිගාවේ අලි ඇත්තු හිටියේ ඇත් ගොව්වන්ගේ ගෙවල් වල එහෙම නැත්නම් හාම්පුතුන්ගේ ගෙවල් වල. මාලිගාවට සම්බන්ධ අලි හාම්පුතුන් ගෙවල් වල. මම ආපු ගාම ඉස්සෙල්ලාම කරපු වැඩේ තමයි මේ අලි ඇත්තු ටික මාලිගාවට ගෙන්න ගත්තා. හැබැයි මේ මාලිගාවට ගෙන්න ගත්තා වගේම ලොකු පිරිවැයක් මට දරන්න වුණා එදා සිට අද දක්වා. අද මිලියන 3කට අධික මුදලක් මට මාසිකව අලි ඇතුන්ට වියදම් කරන්න වෙලා තියෙනවා. හැබැයි මේ අලි ඇතුන් ගෙන්න ගත්ත විතරක් නෙමෙයි මං කළේ අලි ඇතුන්ට ඉන්න අලි ගාලක්. ඒ කියන්නේ වැස්සට තෙමෙන්නේ නැති වෙන්න, අවුවට වේලෙන්නේ නැති වෙන්න, ගස් කොළන් සුලභ ප්‍රදේශවල තමයි අලි ඇතුන් ගැට ගන්න. නමුත් දළදා මාලිගාව ආසන්නයේම අලි ගාලක් ඉදි කළා. රජයේ සහාය හම්බුණා. ඒ වගේම නාන තටාකයක් ඉදි කළා. ඉතින් මේ විදිහට ඇත් ගාලක් අද දේශීය සහ විදේශීය සංචාරකයන් පැමිණෙන දළදා මාලිගාවේ ඔවුන්ට පින්නවල යනවා වගේම ඇතුන් බහුල අලි ගාලක් බලන්න, අලි නාවනවා බලන්න, අලි කෑම කනවා බලන්න අද වෙලාවක් වෙන් කරගන්න අවස්ථාවක් සැලසීලා තියෙනවා. අද ඇත් ගාල නමින් දළදා මාලිගාවේ අලිපන්තිය මනාව ඉන්නවා. එපමණක් නෙමෙයි මනා පළපුරුදු ඇත් ගොව්වන්, ඒ වගේම ඒ හස්ති පාලකෙන්, දේශීය වෛද්‍යවරුන්, ඒ වගේම බටහිර වෛද්‍යවරුන්, මහාචාර්ය දංගොල්ල මැතිතුමා සම්බන්ධ වෙලා අපි මේ අලි ඇත්තු පිළිබඳව පූර්ණ කාලීව අධ්‍යයනයක් කරා. එපමණක් නෙමෙයි අලි ඇතුන්ගේ ප්‍රවාහනය සඳහා අලුත්ම ලොරි 3ක් අපි යොදවලා තියෙනවා අලි ඇතුන් ප්‍රවාහනයට. එක ලොරියක් තිබ්බ අලුත් ලොරි 2ක් අරගෙන. ඉතින් මේ විදිහට සියලු පහසුකම් ඇත් ගොව්වන්ගේ එපමණක් නෙමෙයි ඇත් ගොව්වන්ගේ සුබ සාධනේ ඒ වගේ දේවල් අපි සොයලා බලලා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා කාටවත් චෝදනා කරන්න බෑ දළදා මාලිගාවේ ඇත්පන්තිය රැකගන්න සහ ජාත්‍යන්තරය හමුවේ පවා අපි නොයෙක් අභියෝග වලට දළදා මාලිගාව වෙනුවනුත් සහ ලාංකීය අලි ඇතුන් වෙනුවනුත් පෙනී හිටලා තියෙනවා සහ පෙනී සිටිනවා. ඔය චෝදනා කියන කාරණාවේදී සත්වවේදීන්ගේ චෝදනාවත් එහෙම කතා නොකර විසි කරන්න බෑ. ඔව්. ඒ කියන්නේ ඇත්පන්තියේ ඇතුන්ට සලකන විදිහ, දන්වැල් වලින් කකුල් බැඳලා තියෙන එක, තුවාල වෙන එක මේ සම්බන්ධයෙන් කරන චෝදනා ඔබතුමා කතා නොකරන් බැහැර කරනවද කොහොමද? නෑ කතා කරන්න කැමතියි. මම අහනවා අලි ඇතුන් දන්වැල් දාන්න නැතුව බැඳලා හදපු ක්‍රමයක් ලංකාවේ නැහැ. මොකද අපේ ලංකාවේ ගෘහස්ථාලීන් හදන්නේ දන්වැලක් අපි අතේ දන්වැලක් කියනවා කකුලේ බඳින දන්වැල කියනවා. ඔය දන්වැල් දෙක දාලා තමයි අපි අලි ගාල් කරන්නේ. ඒ වගේම අතේ දන්වැල කියන එක කරේ දා ගන්නවා. ඒක අතේ ගැට ගහලා තියෙන. ඒක තමයි සම්ප්‍රදායික ක්‍රමය. හැබැයි ඔබ කියන විදිහට ඔය කියන සත්වවේදීන්ට මේ ලංකාවේ අලියෙන් කැනඩාවේ ඇමරිකාවේ ගෙනහිල්ලා සත්ව උද්‍යානයක
වෙන අලි නැතුව පරිසරය අලි නැති පරිසරයක අතෑරලා දාලා කූඩුවක දාලා කණෙන් අල්ලගෙන යන්න පුළුවන්. ඒකත් ගෑනු සතෙක් වෙන්න පුළුවන්. පිරිමි සත්තු නෙමෙයි. ඉතින් එහෙම සත්තු හදන පරිසරයක් අපේ ලංකාවේ නැහැ. අපේ ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවේ, ඉන්දියාවේ, තායිලන්තේ, මියන්මාරේ මේ හැම රටකම දන්වැල් පාවිච්චි කරනවා. ඉතින් හැබැයි දන්වැල් ඔබ කියන ඔය පෙරහැරේදී තරුණ සත්තු ඇත්තටම මහජන ආරක්ෂාව සඳහා මොකද දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පෙරහැර බලද්දී දන්වැල් දානවා. නමුත් ඒක අපි ඇත්තටම දළදා පෙරහැර තුළ ඔබ කියන්නේ මට ඕනි අභියෝගයක් එල්ල කරන්න දළදා මාලිගාවේ දළදා පෙරහැර තුළ අපි ඔය කටයුත්ත ඒ කියන්නේ ඔය තදට දන්වැල් දාලා ඒ සත්ව හිංසනයක් කරනවද කියන එකනේ මේ අහන්නේ. ඔව් ඒකට ඉඩ දෙන්නේ නැහැ දළදා පෙරහැරේ. ඇතැම් විට දැන් මෙහෙමනේ අපි අලි 94ක් ඉන්නේ. කතරගම පෙරහැරත් හුඟක් වෙලාවට මාලිගාවේ පෙරහැරත් එක්ක වැටෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් අලි 70ක්. එතකොට අලි 70න් අලි 40කට ආසන්න ප්‍රමාණයක් මම දළදා මාලිගාවට තෝරලා ගත්තාම සැර නැති ඔය කියන කරුණු කාරණාවට භාජනය කරන්නේ නැති අනිකුත් දේවාල වලට ගන්න වෙන්නේ ඔය සැරාලි පොඩ්ඩක් දඟලනාලි තරුණාලි. ඉතින් එතකොට ඔය දන්වැල් මම මේකට මට ආයි පෙරලා පාර දෙන්න එපා. මේ මහජනතාව අතර ඒ ආරක්ෂාව යෙදවීම ඒ නිලමවරුන්ට එහෙම නැත්නම් පාලකයන්ට කරන්න වෙනවා. ඉතින් ඒක සත්ව හිංසාවක් හැටියට හුවා දැක්වීම යම් තාක් දුරකට අසාධාරණයක් තියෙනවා. නමුත් මහජනතාවගේ සුබසිද්ධිය සඳහා තමයි එවැනි මාංචුවක් එහෙම නැත්නම් ආරක්ෂක ක්‍රියාමාර්ගයක්. ඒක සත්ව හිංසාවක් හැටියට කළොත් අපි ඒකත් හෙලා දකිනවා. ඇත්තටම. එහෙම වුණොත් එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ විශේෂයෙන් දළදා පෙරහැර තුල. මම වගකීමෙන් යුතුව කියනවා. නමුත් යම් අවස්ථාවල සිද්ධ වෙච්ච අවස්ථා අපි දැකලා තියෙනවා සහ පෙරහැරෙත් මම දැකලා තියෙනවා. දළදා පෙරහැරේ හැර අනික් පෙරහැරවල යොදනවා. ඒකෙන් මම කියන්නේ කාටවත් චෝදනා කරනවා නෙමෙයි. ඔවුන් අසරණයි. ඒ කියන්නේ එවැනි අලි 70ක් නේ අපිට පෙරහැරට ගන්න පුළුවන්. ඉතින් ඔය 70 ගෙනියන්න තවත් පෙරහැරක් එක්ක වැදුනාම ලොකු අසීරුතාවයක්. ඒ කියන්නේ පෙරහැරේ ගෙනිච්චලා පුරුදු නැති සත්තු ගෙනියන්න වෙනවා. එතකොට ඒ සද්දවලට මිනිස්සු දැක්කහම අනිකුත් නැටුම් කණ්ඩායම් වල බෙර සද්දවලට බය වෙලා දුවන්න තියෙන ඉඩ කඩ තියෙනවා. දුවපු අවස්ථා එමටයි. ඉතින් ඒවට යම් යම් තීන්දුව තීරණ ඒ පාලකයන් විසින් ගත යුතුව තියෙනවා. නමුත් අපි හැකියදාක් දුරට දළදා පෙරහැරේ මේ අවස්ථාව වළක්වා ගන්න මම කටයුතු කරලා තියෙනවා කියන එක ඉතා පැහැදිලිව මම කියනවා. සාමාන්‍යයෙන් මේ ආගමික ස්ථානවල පූජනීය ස්ථානවල පඬුරු ගණන් කරන ආකාරය පිළිබඳව විවිධ අදහස් සමාජයේ තියෙනවා. අගෞරවයකින් නෙමෙයි නමුත් සමහර තැන්වල කියනවා සමහර තැන්වල පඬුරු ගණන් කරන්නේ සවලෙන් කියලා. මට නිකන් දැනගන්න ඕනකමක් තියෙනවා. ඔබතුමාට හංගන්න නැතුව කියන්න පුළුවන් ද දළදා මාලිගාවේ ආදායම කොහොමද කියලා? ආදායමේ තත්ත්වය කියන්න ඔබ තියෙන ওই සවලෙන් පඬුරු ගණන් කරන එක මම හිතන්නේ ලංකාවේ නම් මම අහලා නැහැ, දැකලා නැහැ, දන්නේ නැහැ. ඉන්දියාවේ නම් තිරුපති වල එහෙම අහලා තියෙනවා. නමුත් ඒ කියනකොට කෙසේ කිව්වත් ඔබ දන්නවා සිද්ධාස්ථානයක් නම් විහාර දේවාලගම් ආඥා පනත යටතේ සිදුවන පරිපාලනය වෙන 4 එක ඇකතේ පාලනය වන සිද්ධාස්ථානයන් නම් ඒ සෑම පින්පෙට්ටියකටම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විසින් සීල් තබනු ලබනවා. මම මේ දළදා මාලිගාවේ ගැන කියද්දී එතකොට දළදා මාලිගාවේ පඬුරු පෙට්ටි හැම එකටම බෞද්ධ කටයුතු කාර්යාලයේ ඒ ප්‍රාදේශීය කාර්යාලයේ නුවර ඇවිල්ලා සීල් තබලා තියෙනවා. එතකොට පඬුරු පෙට්ටිය පිරීගෙන එනකොට අපි බෞද්ධ කටයුතුකට දැනුම් දුන්නාම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් දළදා මාලිගාවත් අපේ නිල බැංකුකරු හැටියට මහජන බැංකුවත් කියන තුන්ගොල්ලම එක්කව වෙලා සීල් විවෘත කළා අපි පඬුරු ටික ගන්නවා. අරගෙන ආරක්ෂිත කාමරයකට ඒවට ඔක්කොම CCTV හයි කරලා තියෙන්නේ. ගෙනහිලා තැම්පත් කළා තවත් දිනයක් යොදාගෙන පඬුරු තෝරා වෙන් කරගෙන ඒ වගේ බැංකුවෙන් පැමිණලා ගණනය කළා බැංකු ගත කළා ඒ රිසිට් පත තමයි අපි ෆයිල් කරන්නේ. ඒ නිසා මේක කාටවත් හොරකම් කරන්න එහෙම නැත්නම් බෙදාවෙන් කරගන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි. පාර්ශව තුනකගේ
මැදිහත් වීම අනිවාර්යයෙන් මේ පඬුරු ගැන කිරීම තුල තියෙනවා. බහපු ප්‍රශ්නෙට ඔව් අපිට පඬුරු ආදායම සාමාන්‍යයෙන් මාසයකට රුපියල් 80ත් 100ත් අතර දළදා මාලිගාවේ තියෙනවා. දළදා මාලිගාවේ ආදායම ඒ තරම් නිශ්චිත වෙද්දී සහ ඒක මේ තරම් සුරක්ෂිත වෙද්දී කොහොමද චෝදනාවක් ආවේ ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාට සල්ලි දුන්නා කියලා? ඒ අර ඔබ තියා කියන්නේ සමාජ මාධ්‍ය කියන එක. ඔව්. එතුමා කියනවා මම 5000 කොළවලින් දුන්නා ඔව් කියන්නේ. 5000 කොළවල දීලා තියෙන්නේ මම ඔබෙන් අහනවා කියන්නේ 2010 මැතිවරණයකට දුන්නා කියලා. හැබැයි මම ඔබෙන් අහනවා 5000 කොළේ මුද්‍රණය කළේ මොන අවුරුද්දද කියලා. 5000 කොළේ මුද්‍රණය කියලා තියෙන්නේ 2012 දී. එතකොට 2010 දී මට 5000 කොළ වලින් දෙන්න පුළුවන්ද? හරි ඒක වැරදුනා කියමු. ඔව්. චෝදනාවේ හිම්ම තියනවා කියලා හිතමු. එහෙම මුදල් දෙන්න මාලිගාවේ දීවන්නේ නෙමෙයි හැටියට ජනාධිපතිවරයට මුදල් ගිහිල්ලා දෙන්න මම හිතන්නේ සදාචාරාත්මක අයිතියක් මට නැහැ. ඒ සදාචාරාත්මක චෝදනාව තමයි කරන්නේ. ඉතින් ඒක තමයි ඒ පදනම් විරහිතව. ඒ කියන්නේ එවැනි එතුමා දළදා මාලිගාවට ආව ගියා එහෙම නැත්නම් අපි එතුමා ආශ්‍රේෂය කළා කියලා මේ මුදල් දෙනවා හෝ දුන්නා කියලා කියන්න පුළුවන්. ඔය දළදා මාලිගාව වැඩ කරපු සේවකයෙක් සමාජ මාධ්‍යයට ඇවිල්ලා මේ බොරු චෝදනාවක් කරපු ඔහුට නීතිය දඬුවම් ඔහු ලබනවා. දැන්ට ඔය කරන වාරයක් ගානේ අපි උසාවි ගිහිල්ලා තියෙනවා. ඔව් දූෂිත වංචා සහගත පුද්ගලයෙක්. ඉතින් ඔය ඒවා සමාජ මත ගත කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒවා තනිකර බොරු තොරතුරු. තෑගි හම්බුණු ඇත්තුන්ට ඔබතුමා බලෙන් සල්ලි කිව්වා කියලා කතාවක් තියෙනවා. මං කියන්නේ එහෙම අන්න ඒක තමයි ලස්සන කතා. ඕවා ඔක්කොම නිර්මාණයන්. දැන් ඔබතුමාට මම කියන්නේ දළදා මාලිගාවට ඇත්තු දෙන්නේ පරිත්‍යාග කරනවා. මියන්මාර් රටෙන්. ඉතින් ඔබතුමාට සල්ලි දෙන්නේ නෑ ඒක තමයි ඉන්නේ පොඩ්ඩක් කියන්න. කයමොන් තොන් සහ මොයතකා කියන ඇත්තු දෙන්න. අද මියන් රාජා සහ බුරුම ඇත්තු. හැබැයි තෑග්ගක් වුණත් ඒ රටෙන් මේ රටට එවද්දී ඕනෙම කෙනෙක්ට ඉන්වොයිස් එකක් නැව්ගත කරද්දී දෙන්න ඕනේ. එතකොට ඔයත් මමත් මොන තෑග්ගක් දුන්නත් ඒ තෑග්ගේ උපරිම වටිනාකමක් අපි කියන්න උත්සාහ ගන්නවා මේ කෘතඥ මිනිස්සු ඇටියට. ඉතින් මියන්මාර් රජයත් ලංකාවට දීපු තෑග්ගට තෑග්ගේ වටිනාකමට වඩා වටිනාකම පෙන්වන්න ඔව් නැව්ගත කරද්දී ඉන්වොයිස් එකක් නිකුත් කරනවා. හැබැයි ලංකාවේ රේගුවෙන් ඒක නිෂ්කාශනය කරන්න එහෙම නැත්නම් ක්ලියර් කරගන්න යද්දී අර කියන මුදල දිහා බැලුවාම බදු ගණනය කරන්නේ ඒ මුදල මත. ඒ හදුවාම ලොකු මුදලක්. එතකොට මේ ලොකු මුදල ඒ වෙලාවේ අපිට දරන්න බැරි මුදලක්. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා. ඒ වගේම ජනාධිපතිතුමාට ඒ වකට එතුමා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මැදින් ඒ මුදල් අමාත්‍යාංශයෙන් නැවත ගෙවන්න හැටියට ඒක ප්‍රතිපූර්ණය කරන හැටියට දැනුම් දීලා අපිට බදු අය කිරීමකින් තොරව ඒ ඇතුන් දෙන්න නිදහස් කරනවා. ඉතින් ඒ වෙලාවේදී දළදා මාලිගාවෙන් ඒ ඇතුන් දෙදෙනා සඳහා කිසිම මුදලක් මියන්මාරයට හෝ වෙනයම් බැංකුවකට හෝ වෙනයම් පුද්ගලයකට අපි ගෙව්වේ නැහැ. සංකේතාත්මක ගණනක් පමණයි. සංකේතාත්මක ගමන. හැබැයි ඒක සමාජයට කියනවා මෙන්න ඉන්වොයිස් වැලියු එක මෙන්න මාලිගාවෙන් ගෙවලා කියලා මම. එතකොට ඒක යන විමතියටපත් වෙන මම අභියාචනාධිකරණයට ගිහිල්ලා නඩුවක් පවරලා මගේ නිවැරදිභාවය ඔප්පු කරලා මේ වෙනකොට නඩුව ජයග්‍රහණය කරලා තියෙන අවශ්‍ය නම් ඔබට ඒ නඩු පිටපත ලබා දෙන්න පුළුවන්. ඒ වගේ මම කියන්නේ මේ හැම සිද්ධියක් සම්බන්ධවම එකම පිරිසක් ප්‍රවෘත්ති නිර්මාණය කරලා මඩ ගැසීම එහෙම නැත්නම් මගේ කීර්ති නාමයට හානි කරන්න සහ මේ දියවඩන නිලමේ කියන ප්‍රදීප් නිලංග දෑල නුසුදුස්සෙක් බවට සමාජගත කරන්න ගන්න උත්සාහයන්. හැබැයි ඒවා ඔක්කොම වුන් පරාජය කරලා තියෙනවා. නීති හමුවේ අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ සෑම ලියවිල්ලක්ම මා සතුව තියෙනවා. ඔබතුමා මේ ධූරය සම්බන්ධයෙන් වගකීම් දරද්දී තනි ඒකාධිකාරයකින් කටයුතු කරනවා ඇති. ඒක නිසා නේද මේ ඔක්කොම චෝදනා එන්නේ? ඔය ප්‍රජාතන්ත්‍රවාදයක් තනි දියවඩ නිලමේ එක්කෙනයි ඉන්නේ. මාලිගාවටත් එක්ක නැහැ, ලංකාවටත් එක්ක නැහැ, ලෝකෙටත් එක්ක නැහැ. හිතුවක්කාර විදිහට වැඩ කරනවා. හිතුවක්කාර විදිහට වැඩ කරන්න බෑ. මම කියවනේ මගේ අභිමතය පරිදි වැඩ කරන්න බෑ. නීති රාමුවක් තියෙනවා. මං කිව්වා අයවැයක් තියෙනවා. මහානායම් පානන් වහන්සේලා දෙනමක් ඉන්නවා. දැන් ඒක ඊළඟ ප්‍රශ්නයක් මම අහන්නේ. ඔව්. ඉතින් ඒ අයවැය හදන්නේ ඔබතුමාම නේද? අයවැයක් ඒකනේ අයවැයක් හදලා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ට ඉදිරිපත් කළා. එයා ඒක සමීක්ෂණය කරලා අනුමත කරනවා. ඒ අනුමත කරන එක අනුව තමයි මට වැය දක්වන්න පුළුවන්.
ඉතින් ඔබතුමාට ඕන අයවැය ඔබතුමා හදලා නෑනේ. ඔබතුමා මේක අනුමත කරගත්තාම ඉතින් ඔබතුමාට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකනේ මේ චෝදනාව. ඉතින් රජයක් වුණත් ඉතින් ඒකනේ පාර්ලිමේන්තුවකට අයවැයක් හදලා පාර්ලිමේන්තුව සම්මත වුණාම මේක වැය දැන් කරන්නේ. පාර්ලිමේන්තුවේ අයවැය තනි පුද්ගලිකුගේ තීරණයක් ඉතින් ඒක බෞද්ධ කාර්ය කොමසාරිස් ජනරාල්වරයාට තියෙන අයිතියක්. එතුමා සමහර ශීර්ෂ ගැලපෙන්නේ නැත්නම් මේක සොයලා බලලා නැවත නිවැරදි කරන්න කියන ඉදිරිපත් කරන අවස්ථාව වෙනවා. ඒක සක්‍රීය වෙලාද නැද්ද කියලා කියන දේ තමයි අර 6 මාසයකට වරක් අපි 6 මාසික වාර්තාවක් ඉදිරිපත් කළාම ඒක පරීක්ෂා කරලා බැලීම සහ විගණනය තුළින් ඒක නැවතත් තහවුරු වෙනවා. හොඳයි. දළදා මාලිගාවේ රත්තරන් වලට මොකද කරන්නේ? දළදා මාලිගාවට ලැබෙන රත්තරන් ඔබ බැතිමතෙක් හැටියට දළදා මාලිගාවට රත්තරන් රම් භාණ්ඩයක් හෝ රත්තරන් පූජා කරනවා නම් දළදා මාලිගාවේ පිහිටි කාර්යාලයට ගිහිල්ලා ඔබ එහි අනන්‍යතාවය ඔබ ලබාගත් කුයිතාංශයත් සමග අපිට ඉදිරිපත් කළාම අපි ඒවා ලේඛනගත කරලා වෙනම රිසිට් පතක් අපි නිකුත් කරනවා. ඒ නිකුත් කරන සෑම රිසිට් පතකම රම් භාණ්ඩයක් සම්බන්ධව වගකීම අපි සතුව තියෙනවා. ඊට අමතරව ඔබ එසේ ලබා ගන්නේ නැති රන් භාණ්ඩයක් ඔබ තේවාව සිදු වෙන අවස්ථාවේ තේවබාර නායක ස්වාමින් වහන්සේ ගාවට පූජා කරලා වෙන්න පුළුවන්. ඒ රන් භාණ්ඩ උනත් උන්වහන්සේලා ඉතා සුරක්ෂිතව ඒව තබලා උන්වහන්සේලාගේ තේවා කාලය අවසන් වෙන වසරක් තුලදී දළදා මාලිගාවේ රන් භාණ්ඩයක් නිම කළා දළදා වහන්සේ විසින් පූජා කරන. ඔබ හිතනවාද දළදා මාලිගාවේ තියෙන සෑම පාත්‍රයක්ම සෑම තැටියක්ම අතිවිශාල රත්තරන් ප්‍රමාණයකින් හදලා තියෙන්නේ. මේක ඇතම් විට භාණ්ඩ වශයෙන් පූජා කරපු උද්දවියක් ඉන්නවා. ඒ හැරෙනකොට සෑම මල් ආසනයේ පවා තනිකර රත්තරන්ින් නිමාවටපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ රත්තරන් වලින් තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ. ඒවා හැබැයි නිසි අවසරයක් අරගෙන ඒවා තත්ත්ව පරීක්ෂා කරලා මණිකා ස්වර්ණාභරණ අධිකාරියෙන් පවා අපි තත්ත්ව සාතික ගන්නවා. ඒ වගේ ලොකු භාණ්ඩ නිෂ්පාදනය කරද්දී එහෙම නැත්නම් හදද්දී ඉතින් ඒ වගේ නිර්වැදිතාවය 100%ක් තියෙනවා සහ තනියෙන් කාටවත් කරන්න දෙයක් නෙමෙයි. මොකද මේ සෑම රම් භාණ්ඩයක්ම බැතිමතෙක් පූජා කරද්දී දළදා මාලිගාවේ තේවා බාරනායක හාමුදුරුවෝ ඒ වෙලාවේ වැඩ ඉන්නවා. එතකොට ඒහා බැඳුණු රාජකාරී පිරිසක් ඉන්නවා. බදාදා දිනයක් නම් මමත් ඉන්නවා. ඉතින් මේ විදිහට ගත්තාම ඒවයි විනිවිදභාවය සහ නීත්‍යානුකූලව කටයුතු කරලා තියෙනවා. ඒ ගැන කිසිම කවුරුත් මේ වෙනකන් ගැන ප්‍රශ්න කරලා නැද්ද? ප්‍රශ්න කරලා නැද්ද කවුරුත් මේ ප්‍රශ්න කරන්නේ ඔය සමාජ මාධ්‍ය නම ඔයා හෝ මම පූජා කරපු දෙයක් මම පරිත්‍යාග කරපු කෙනෙක් ප්‍රශ්න කරලා ඕනනම් ඇවිල්ලා බලන්න පුළුවන්. කළොත් අපිට සාකච්ඡා. හැබැයි ඉතින් බෞද්ධයෝ නේද? පූජා කරන දේ ආපහු එහෙම ප්‍රශ්න කරලා නැහැ. නමුත් මේ ප්‍රශ්න කරන්නේ කොහෙවත් ඉන්න මේ වගේ සමාජ මාධ්‍ය ඉස්සලාහට ඇවිල්ලා ඉන්න අර මං කියපු පිටපත සහ තිර රචනය නිෂ්පාදනය කරන පිරිසක් තමයි ඔය කතා හදන්නේ. එහෙනම් ඔබතුමාට හතුරු ඉන්නව නේද? හතුරු ඉතින් බුද්ධ කාලයේ බුදුහාමුදුරන්ටත් හිටියනේ. නේද? ඉතින් ඒක හතුරු නැති තැනක් නෑ. පාර්ලිමේන්තුව වෙන්න පුළුවන් ඕනිම තැනක පුටුවට ආස කරන පුටුව බලාගෙන ඉන්න කට්ටිය. ඒ කියන්නේ ඔය පුටුවේ මොන හරි ඇති. නෑ ඉතින් ඕනි තැනක පුටු මම ඒකයි කිව්වේ ඔයාගේ පුටුවද මගේ පුටුවද මොකද්ද කියලා අදාළ නෑ. ඕනි තැනකට ඉතින් ඒවට ඒක තමයි පුටුවට කියන්නේ සමහරු දකින්න පුළුවන් මේ දේවල් නෙලෙමේ කියන චරිතය පෙරහැරේ යද්දී දළදා මාලිගාවේ මේ සම්පත් පාලනය කරද්දී මේක ලොකු කාර්යයක් හරි ඕනි කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි ඔබට මනාව පිළිබිඹු වෙන්න ඇති ඔබට මම මේ කිව්වේ මගේ කාර්යභාරයෙන් 10%ක් කිව්වේ නැහැ. මම ඇත්තට ඔබතුමාගේ කාර්යභාරය කියන්න වැඩි කතා කරෙත් නෑ. ඔව් ඒක ගියොත් මේක නීරස වෙයි. ඔබතුමාට කතා කරන්න වෙන තැන කියලා තියෙයිනේ. ඔව් නීරස වෙයි. ඒ හින්දා ඉතින් කාර්යභාරය අති බහුලයි. හැබැයි ඒ ටික තිරේ පිටිපස්ස කොටස. හැබැයි පෙරහැරේ යනකොට රාජ්‍ය නායක වෙනකොට පිළිගන්නකොට විදේශ අමුත්තන් එනකොට පිළිගන්නකොට අන්න ඒක සුන්දර කොටසක් හැටියට දකින පිරිසක් තමයි මේ පුටුවට. හැබැයි මේක අරගෙන බලන්න ඕනි කරන්න තියෙන අමාරුව කොහොමද කියලා. දැන් 2005 ඉඳලා ගත්තාම මේ රටේ ජනාධිපතිවරු කීප දෙනෙක් ජනාධිපති වෙලා තියෙනවා. ආණ්ඩු කීපයක් මාරු වෙලා තියෙනවා. ඔය මොනවා මාරුනත් නිලංග දාලා එතන එහෙම ඉඳලා තියෙනවා. දැන් අලුත් ජනාධිපතිතුමා ආපු වෙලාවේ මොනවද කිව්වේ? කියන්නේ ඇති නිලංග කියලා කිව්වේ නැද්ද? නෑ එහෙම ඉතින් එතුමාලා අපි තා ගෞරවාන්විතව විශේෂයෙන් අපි නිල වශයෙන් මං කිව්වේ ජනාධිපතිවරු කීප දෙනෙක් විශේෂයෙන්
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, එතනින් ගියාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ වර්තමාන ජනාධිපතිතුමා හය දෙනෙක් යටතේ මගේ දූර කාලය තුළ මම කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ හා බැඳුණු මං කිව්වේ දළදා මාලිගාවත් මහානායකපාණන් වහන්සේලාත් සමග සුහදව කටයුතු කරන්න සහ දළදා මාලිගාව අපි පෞද්ගලික දේවල් ඉල්ලන්නේ. දළදා මාලිගාවට එහෙම නැත්නම් විහාර දෙකට එහෙම නැත්නම් ශාසනික වශයෙන් ඉටු යුතු සේවාවන් ඉටු කරගන්න අපි එතුමන්ලන්ට ආමන්ත්‍රණය කරන, ඉල්ලීම් කරන, ලිඛිතව කරන නොඑක අවස්ථා තියෙනවා. ඒ අරුණුකොට අපි පෞද්ගලික වශයෙන් ඉල්ලීම් හෝ යෝජනා එතුමාලත් අපිට යෝජනා කරන්න අපිත් කරන සම්ප්‍රදායක් නැහැ. දැන් ඡන්දයක් තියෙනවනේ. අපිට ඕනම් පුළුවන් මේක ඉතාම අතු පිටින් කතා කරන්න දේවන් නිලමේතුමා. එහෙම කතා කරොත් හැබැයි ප්‍රේක්ෂකයාට තේරෙනවා අපි මේක මේ උඩින් අතගාගෙන ගියා කියන එක. ඡන්දයක් නම් දිනන්න ඕනේ. ඡන්දයක් දිනන්න විවිධ ක්‍රම තියෙනවා. ඒකට පබ්ලිසිටි එක ඕනේ, ප්‍රචාරණය ඕනේ. සහ වරදාන වරප්‍රසාද දෙන්න ඕනේ. මොනවා හරි කරන්න ඕනේ. දැන් ඔබතුමාගේ ඡන්ද ටික හදාගන්න මොකද්ද කරන්නේ? ඔව් ඒක තමයි. ඒක හොඳ ප්‍රශ්නයක්. මෙහෙමයි. මම ඔබට කිව්වා මම 2005 ජූලි 1 වෙනිදා දීවඩ නිලමේ හැටියට තේරීපත් වෙනවා. හැබැයි මේ තේරීපත් වීමට එන්න මට හැකියාව ලැබුණේ මං කියපු විදිහට සබරගම මහා සමන් දේවාලයේ බස්නාහිර නිලමේ ධූරය දැරුවා. කතරගම දේවාලයේ බස්. එතකොට සබරගම පළාතත් ඌව පළාතෙත් ප්‍රධානතම සිද්ධාස්ථාන දෙකක ගිහි බාරකාරත්වය එහෙම නැත්නම් බස්නාහිර නිලමේ ධූරය දැරීමම නිසා මම එදා එවකට ගරු කටයුතු අපි උදාහරණයක් ගත්තොත් රත්නපුරේ ගත්තොත් සිරිපාදේ නායක හාමුදුරුවෝ රුහුණුමා කතරගම දේවාලය ගත්තොත් කිරිවිහෙර නායක හාමුදුරුවෝ අභිනවරාම සෙල්ල මහසෙන් ඒ වගේ සුවිශේෂී විහාරස්ථාන. එතකොට තිස්ස මහරාම ඒ වගේ නායක හාමුදුරුවොත් එක්ක දැඩි සම්බන්ධතාවයන් තිබ්බා. පරිපාලනය ගත්තොත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම්වරු. ඔවුන් තරුණයෙක් හැටියට මම කරපු ක්‍රියාමාර්ග මොනවද කරලා තියෙන වැඩ මොනවද කියලා මම නුවරට ඉල්ලද්දී ඒවා එතුමාගේ මිත්‍රයන්ට කිව්වා ප්‍රාදේශීය ලේකම්. එතකොට ස්වාමින් වහන්සේලා අපිව හඳුන්වලා දුන්නා. ඒ නිසාම තමයි මට එදා පතාක යෝධයන් වැඩි එදා හිටපු මේ තනතුරේ හිටපු පුද්ගලයන් පරදවලා ඡන්ද 199ක් අරගෙන මට දිනන්න හැකි වුණා. හැබැයි එදා සිට අද දක්වා මට මේ ඡන්දේ හිමි ඒ ස්වාමින් වහන්සේලාව ඉතා ළඟින් මම ආශ්‍රය කරනවා. ආශ්‍රය කරනවා කියන්නේ ඉතා ගෞරවාන්විතව උන්වහන්සේලාට වැඳුම් පිදුම් කරනවා වගේ. නමුත් පෞද්ගලික මට්ටමේ උන්වහන්සේලා නුවරාවොත් අපි එන් ගියොත් ඊට අමතරව උන්වහන්සේලාගේ අවශ්‍යතාවයන් මේ පන්සල් වල ප්‍රශ්න පෙරහැරවල් ඔය වගේ නොඑක් විදිහට ඒ ස්වාමින් වහන්සේලා සමග මේ 20 වසරක් තුල මම ගනුදෙනු කරලා තියෙනවා. පුංචි පැතිහත් කිරීමක් කරන්න කොයි ස්වාමින් වහන්සේලාගේ ප්‍රශ්න පෙරහැරවල් මේ කියන හැම දෙයකම උත්තරේ සල්ලි නේද? අර නරියා මිදි තිත්තයි කියලා කියනවනේ කඩලා කන්න බැරුණාම හැමදාම ඕක අපි පාසලේ ගියත් අපි පාසලේ ක්ලාස් එකේ මොනිටර් වුණත් පල්ලි වලට ගියයි. ශිෂ්‍ය නායක පදවියක් ගත්තත් ඒකත් සල්ලි වලට ගියා. ඒක සමාජය තුළ ඒක ඊශාන් මම හිතන්නේ සමාජය තුළ තියෙන මතයක්. නමුත් මේකක වුණත් ඕනි පරදින කෙනෙක්. ඡන්දයක් තියන්නකො මහා ඡන්දයක් තිබ්බක් කියන්නේ මනාප ටික හොරගම් කළා. ඡන්ද ඒක ඒ පරදින කෙනා කියන එක ස්වභාවිකයි. ඉතින් මං කියන්නේ තරගකරුවන්ට ඒවයේ ගිහිල්ලා දැන් මම කියමින් එන්නේ මාත් එක්ක ඒ වගේ ස්වාමින් වහන්සේලා සම්බන්ධයි. ඒතකොට මේ මම කිව්ව දළදා මාලිගා ප්‍රජා සත්කාරක වැඩ රාශියක් කරනවා. ශිෂ්‍යත්ව දෙනවා. එතකොට බෞද්ධ සුබ සාධනය කරනවා. එතකොට නිවාස ඉදි කරනවා. ඊට අමතරව අපේ විශ්වවිද්‍යාල ළමයි බඳවා ගන්න. මේ හැම එකදීම මේ නිර්දේශ කරන්නේ අද රාජ්‍ය ආන්ත්‍රණය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. එතකොට මේ ප්‍රාදේශීය ලේකම්වරු සියලු දෙනාම අපිත් එක්ක ඍජුව සම්බන්ධ වෙනවා. එතකොට අර කී විදිහට බස්නායක නිලමේලා ඍජුව සම්බන්ධ වෙනවා. ඉතින් මේක ඇත්තටම අලුත් අපේක්ෂකයෙක්ට මේක ඡන්දයක් වුණාට මට මගේ බොහොම සුවද හිතවත් පිරිසකගෙන් නැවත බුලත්වතක් දීලා මාව සුදුසුනම් පත් කරන්න කියන වචනයක් පමණයි මට. ඉතින් ඒක හුවා දක්වනවා නම් මෙයා මුදලට ගන්නවා මෙයා සල්ලි වලට ගන්නවා කියලා
ඒ පරදින කට්ටිය අර මං කියන්නේ ඒක සමාජ සාධාරණයි. ඒක ඔබ මමගෙන් අහනවට වැඩිය ඡන්ද දායකයන් ගිහිල්ලා අහන්න. 2005 දී ඡන්ද 199ක් 2015 දී 205ක් සහ 2025 දී අපි බලමු තව දවස් කීපයයි ඉතින්. ඔව් ඒක හින්දාම තමයි දැන් කියන්නේ මම මේ වෙලාවේ ඔබතුමා ගෙම්ම ප්‍රශ්න කරන්න මේ වෙලාවේ කල්පනා කරන්නේ ඒක නිසා සහ කරපු වැඩ ගැන කතා කරන්න ඔබතුමාට ඕනෑ තරම් ඊට කඩ හදාගන්න පුළුවන්. ඒ නිසා මේ නිදහසේ ප්‍රශ්න කිරීම චෝදනා සහ ඇහෙන දේවල් ප්‍රශ්න කරන්නයි මම මේ වෙලාවේ මේක වෙන් කරගත්තේ. මේ කරපු දේවල් ඔබතුමා අවශ්‍ය ඔබතුමාත් කියනවා ඒවා ඉඩක් ලැබෙන හැටියට සහ ඔබතුමාට ඒකට වෙන අවකාශ තියෙනවා. මේ භාරදූර ගෞරවනීය තනතුර ඇතුලේ ඔබතුමා බිස්නස් නිර්මාණය කරගෙන නැද්ද? මට පෞද්ගලිකව බිස්නස් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. නමුත් දීවඩන නිලමේ ධූරය තුලවත් එහෙම නැත්නම් දළදා මාලිගාව තුලවත් බිස්නස් නිර්මාණය කරන්න මම කටයුතු කළා නෑ. මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මගේ පියාගේ නම් ව්‍යාපාරිකයෙක්. ඒක අපේ පියා ව්‍යාපාර කරලා තියෙනවා. මම අපේ මැණික් ව්‍යාපාරය කරලා තියෙනවා. ඒ වගේම මගේ පෞද්ගලික ව්‍යාපාර තියෙනවා ඉදිකිරීම් ශාස්ත්‍රයේ. ඉතින් ඒවත් පෞද්ගලිකව මම ඍජුව සම්බන්ධ නොවුනත් මගේ බිරිඳ ඒ කටයුතු කරනවා. ඉතින් ව්‍යාපාර කිරීමේ පෞද්ගලික අයිතියක් තියෙනවා. හැබැයි අද මේ தත්ත්වෙට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ පෞද්ගලික ආර්ථික හයියක් තියෙන්න ඕනි. ඒ ආර්ථික හයිය මම ගොඩනගාගෙන තියෙනවා. ඒක දළදා මාලිගාව තුළ නෙමෙයි දළදා මාලිගාවේ පරිපාලනය වෙනස්. ඉතින් දළදා මාලිගාවට විශ්වවිද්‍යාලයක් එහෙම ඕන වෙන්නේ ඇයි? දළදා මාලිගාවට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය වෙනවා නෙමෙයි සමාජයට බෞද්ධ විශ්වවිද්‍යාලයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් දියවඩන නිලමේට විශ්වවිද්‍යාලයක් ඕන වුණා. ඉතින් මම මොකටද මම උපාධියක් ගන්නද? ඒත් ඔබතුමාගේ මොකක් හරි තනතුරක් දරනවද වැටුපක් ගන්නවද? ඒක තමයි සමාජයේ වැරදි. ඔය ඔබට මම මනාව පැහැදිලි කරන්නම් දළදා මාලිගාවේ සිබා සරසවිය අපි 2009 දී ආරම්භ කරන්නේ විශේෂයෙන් බෞද්ධ විශ්වවිද්‍යාලයක්. දේශීය වශයෙන් මහා චූලාලංකාර රාජ විද්‍යාලය සමග අනුබද්ධිතව බෞද්ධ විශ්වවිද්‍යාලයක් පටන් ගන්නවා. ළමයි 41කින්. ඒ සඳහා ප්‍රතිපාදන තිබ්බේ නැහැ. ඒ සඳහා අපිට නෝර්වේජියානු රජයෙන් ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් ලැබෙනවා. විශ්වවිද්‍යාලයක් ඉදි කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් උපාධි 8ක් සඳහා මේ වන විට අපි අවසර අරන් තියෙනවා. මේ නීතිමය පදනම තුල අද ඔබ දන්නවද අපේ විශ්වවිද්‍යාලයට එන්නේ මොන ළමයිද කියලා? සමාජයේ විශ්වවිද්‍යාල වරම් නැති. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලයට යා නොහැකි. නමුත් රජයෙන් ණය මුදලක් රුපියල් ලක්ෂ 10ක වැනි ණය මුදලක් අරගෙන රුපියල් ලක්ෂ 8ක් සිබා සරසවියට ගෙවලා. ඒ කියන්නේ මාසෙකට රුපියල් 17000ක් විතර. අද ශිෂ්‍යත්ව පන්තියකටවත් ළමයෙක් යවන්න බැරි මුදලක්. හැබැයි ඒ පිරිවැය අපි දළදා මාලිගාවෙන් කොටසක් දරනවා. වේතන ගෙවන්න සහ පරිපාලනය. ඒ නිසාම අපි ඉතා සුළු මුදලක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඩිප්ලෝමා අපි සහතික පාඨමාලා පව. ඒවෙන් ලැබෙන ආදායමත් මේකට. මේකේ කිසිම එක රුපියලක්වත් ලාභාංශ හැටියට කිසිම අධ්‍යක්ෂක මණ්ඩලයකට ඕ කිසිම කෙනෙක් වැටුප් ලබන්නේ නැහැ. අධ්‍යක්ෂක මණ්ඩලේ සේවකයන් පමණයි වැටුප් ලබන්නේ. ඉතින් මේක සමාජ සාධාරණ. ඒ කියන්නේ මේක මේ සමාජ සාධාරණත්වය කරන්න තමයි අපි අපකප වෙලා තියෙන්නේ. ඔබතුමාගේ තනතුර මොකක්ද මේ විශ්වවිද්‍යාලය? ඒකේ ඩිරෙක්ටර් බෝඩ් ඒ කියන්නේ ලාභ නොලබන මේ ගාරන්ටි කම්පැනි එක. ලාභ නොලබන. ඒකට ඒකේ සභාපතිත්වය නිල බලෙන් දිවඩන නිලම මට නෙමෙයි දිවඩන නිලම මම නෙමෙයි ඊළඟ දිවඩන නිලමට හරි ඒකේ සභාපතිත්වය අයිති වෙනවා. මම අහන ගොඩක් ප්‍රශ්න වලට ඔබතුමා දෙන පොදු උත්තරයක් තියෙනවා. මේ අභූත චෝදනා මේ සමාජවාදයෙන් එන ඒවා කියන එක මේ මට තියෙන පුදුමේ ඇයි ඔබතුමාට මේ වගේ අභූත චෝදනා මෙන්නේ කියන එක. ඒ කියන්නේ ඒවා බැලු බැලමට විශ්වාස කරන්නත් අමාරු. හැබැයි කෙනෙක් එහෙම දෙයක් හෝ ඒ ළඟ දෙයක්වත් නොකරයි නම් එහෙම චෝදනාවක් එයිද කියලා හිතන මට්ටමේ චෝදනා. ඔබතුමා දළදා මාලිගාවේ රත්තරන් වලින් කාර් එකක් හැදුවා. කාර් එකක් හැදුවා කියන නෙමෙයි චෝදනාවක් තිබ්බේ. ඔබතුමා කියන්නේ ඔය අර කලින් කියපුම පුද්ගලයා විසින් දළදා මාලිගාවේ රත්තරන් භාවිතා කරලා රත්තරන් ආලේපිත කරලා කියලා කාර් එකකට. ඉතින් මං හිතන්නේ මමට එච්චර සිහි විකාර නැත්නම් එවැනි පහත් බුද්ධියක් ඇති කෙනෙක් නෙමෙයි රත්තරන් ගන්න කාර් එකකට. මම ඇත්තටම පරණ වාහන එක්කව කරන සහ
ඒක මා විනෝදාංශයක් හැටියට කරන බව හැමෝම දන්න කාරණයක්. හැබැයි ඔය කියන කාර් රථය මිනි කූපර් වර්ගයේ මිනි මයිනර් කාර් එකක්. ඒකේ බෆර් සහ ඩෝ හැන්ඩල්ස් ඔක්කොම රත්තරන් පාට ගන්නවලා තියෙන්නේ. ඒක මරදානේ ඔබටත් ඕන නම් මරදානේ ඩැනට් එකට යන්න ඔබේ වාහනේත් පාට වෙනස් කරගන්න රත්තරන් පාට කරන්න පුළුවන්. ඉතින් ඒකම හොවා දක්වනවා නම් රත්තරන් ගාලා කියලා ඔය කියපු පුද්ගලයාම මං මේ මාලිගාවේ වැඩ කරපු. ඉතින් ඇත්තටම සෝචනීය කාරණයක්. ඒ කියන්නේ කාර් එකකට මං හිතන්නේ රත්තරන් තියෙන කට්ටිය ඇති වාහන ඔය අරාබිකරේ අපි කියන්නේ සුල්තාන්ලා කියන්නේ. ඔව් මං හිතන්නේ ඒ මෙන්ටැලිටිය ඔබතුමාට තියෙනවා කියන එකනේ මේ කියන්නේ. නෑ ඒක තමයි. එහෙම තියෙනවනම් මට මෙහෙම ඉන්න බෑ නේද? මම මෙහෙම සාමාන්‍ය මං හිතනවා මං සරලයි කියලා. ඔබතුමා රඟපානවද කියන එකයි මේ සැකේ. නෑ. රඟපාන්න නෑ. නලු කිසි විටක චිත්‍රපටයේ රඟපාන නෑ. චිත්‍රපටය සමාජ රඟපානවද දන්නේ නැහැ. සමාජයට රඟපාන්න මට අවශ්‍ය නෑ. මොකද සමාජයෙන් පත්වෙච්ච කෙනෙක් නෙමෙයි මම ඡන්දයෙන් මගේ වගකීම් රාශියක් තියෙන නිසා මට සමාජයට රඟපාලා සමාජයට බොරු කියන්න මම බැඳිලා අවශ්‍යතාවයක් නැහැ. මගේ කාර්යභාරය මම කරනවා. නමුත් සමාජයට ප්‍රශ්නයක් කිරීම හුවා දැක්වීමට දරන උත්සාහයක්. ඒ කියන්නේ ඔබට තේරෙන්නේ නැද්ද මේකේ මම අර කියන පිටපත තිර රචනය කියද්දි මේවා පුටුවල හිටපු සහ ඉන්න කට්ටියම මේද මේවා ඔක්කොම ගතන. සාමාන්‍ය මේ රටේ ජීවත් වෙන මිනිස්සෙක් හැටියට මට දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි එකක් ඔව් මේ වෙලාවේ ඔබතුමාට විරුද්ධව යම් චෝදනා තියෙනවා. ඒවා දේශපාලනික වෙන්න පුළුවන්, ඔබතුමාගේ තනතුරට වෙන්න පුළුවන් මොන හරි දෙයක්. සහ සමහර වෙලාවට අනිත් පැත්තට සැකයක් එනවා මේ චෝදනා ඇහෙනකොට මෙච්චර චෝදනා එද්දි මෙයා මේ කියන තරම පාරිශුද්ධ නම් මෙහෙම චෝදනා එන්න පුළුවන්ද කියන එක. එහෙම සමාජයේ අදහසක් ඉන්න පුළුවන්. නෑ ඒක තමයි මම ඔබ චෝදනා කියද්දි මම ඔය හැම චෝදනාවකම නිවැරදිතාවයට මම දත්ත සහිතව, ලියවිලි සහිතව, ලිඛිතව ඔප්පු කරන්න බැඳිලා සහ ඔප්පු කළා තියෙනවා. ඔබ ඕනෑම චෝදනාවක් කරන්න ඕන නීතියට, අධිකරණයට, එහෙම නැත්නම් සමාජයට මම වග කියන්න බැඳිලා තියෙනවා. මං ගාව සියලු දත්ත තියෙනවා. ඔව් මම එක කාරණාවක් සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්න එපා හෝ ප්‍රශ්න මගහැරීමක් කරුණා කිසි විටක නෑ. මම කැමතියි මම නිවැරදි කරගන්න. මේ සහ මම හිතනවා මම ඔබතුමාට සාධාරණ අවකාශයක් උත්තර දෙන්න අනිවාර්යයෙන් මම බාධා කරෙත් නැහැ එහෙම. මේ මම කැමතියි අර මෙච්චරලා ඔබතුමාගෙන් සමහර දේවල් ප්‍රශ්න කරපු එකේ ඔබතුමාගේ භූමිකාව පිළිබඳව යමක් දැනගන්න. මේක ඇත්තටම දැන් දළදා මාලිගාව සම්බන්ධයෙන් මේ වෙනකොට ලංකාවට විදේශිකයන් විශාල වශයෙන් එන තත්ත්වයක් පෙන්눔 කරමින් තියෙනවා සහ මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ දේශීය සහ විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් බැතිමතුන් සහ සංචාරකයන් සම්බන්ධයෙන් මොන වගේ සැලසුමක්ද තියෙන ඉස්සරහට කරන්නේ? ඔව් ඇත්තටම මම කියන්න ඕනේ ශ්‍රී දළදා මාලිගාවට 2005 වසරේදී අපි යද්දී අපි කියන දත්ත දිහා බැලුවාම දෛනිකව පැමිණුනේ දේශීය බැතිමතුන් 2000කට ආසන්න ප්‍රමාණයක්. අද වෙනකොට දෛනිකව 10000කට වැඩි ප්‍රමාණයක් දේශීය බැතිමතුන් එනවා. විදේශිකයන් ගත්තොත් ඒ කාලේ ආවේ 100ක් 200ක් 300ක්. අද 1000 ඉක්මවා පැමිණෙන තත්වෙට එහෙම නැත්නම් ඒ කියන්නේ දැන් එන මාසේ ඉඳන් සංචාරක බහුලව පැමිණේ. එතකොට වැඩි වෙනවා. ඒ 1000ටත් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ එන්න පුළුවන් පරිසරයක් මම ඔබට කියන්නේ දළදා මාලිගාව අද ඔබ ගිහිල්ලා බලන්න අපි නොඑක් ජයග්‍රහණ. ඒක සංචාරක කේන්ද්‍රස්ථානයක් හැටියට ලෝකයේ තියෙන සිද්ධාස්ථාන අපි ටජ් මහල් අභිබවා දළදා මාලිගාවේ ආකර්ෂණය දිනා ගන්න අපිට 2013 හැකි වුණා. වගකීම් සාගත ප්‍රකාශයක්ද ඒක? වගකීම් සාගතව කියන්නේ. ඒ කියන්නේ සනීප ආරක්ෂක පහසුකම් ඇතුළුව ඔවුන්ට සංචාරක කේන්ද්‍රස්ථානයක් හැටියට ඒ වගේම ලෝක උරුම සිද්ධාස්ථානයක් හැටියට අවශ්‍ය පහසුකම් වටපිටාව ඇති කිරීම නිසාම තමයි අපිට එවැනි ඉලක්ක කරා යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක දේශීය වශයෙන් ගත්තත් ඔබ මම හිතන්නේ විශ්වාස කරයි ඔබ දළදා මාලිගාවට ගියොත් දළදා මාලිගාවේ පවිත්‍රතාවය, සනීප ආරක්ෂක පහසුකම් ඇතුළු බැතිමතුන්ට අවශ්‍ය සියලුම පහසුකම් අපි ඉතා සුලභව අත්විඳින්න අත්දකින්න අවස්ථාව සලසා දීලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ පන්ති ભેදයකින්, ಜಾති ආගම් ભેදයකින් තොරව දළදා මාලිගාවේ දොරවල් විවෘත වෙලා තියෙනවා. සහ ඉතා සුවදශීලීව කටයුතු කරන්න
අපි උපදෙස් දීලා තියෙනවා සහ සේවකයන් කටයුතු කරමින් සිටිනවා. දැන් අවස්ථාවලදී නොයෙක් චෝදනා එන්න පුළුවන්. නමුත් 90%කට වැඩි ප්‍රමාණයක් අපි දෛනිකව මේවා සමීක්ෂණය කරමින් මලා කල්පනාකරණයක් කරනවා. ඒ තුල ජනතා ප්‍රසාදයක් තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් ආබාධිත පුද්ගලයෙක් ආවොත් ඔබ එන වාහනේ ඉඳන් අපි අර කියන්නේ බැටරි කාරයකින් ඇවිල්ලා රෝද පුටුවෙන් ගිහිල්ලා විදුලි සෝපානයෙන් උඩට එක්කන් ගිහිල්ලා නැවත එක්කන් ඇවිල්ලා නැවත වාහනේට ගොඩ වෙන තැන දක්වා අපි කාර්ය මණ්ඩලය යොදවලා තියෙනවා. පානීය ජලය, ඇසිකිලි කැසිකිලි පහසුකම් මේ සියලු දේවල් සුලභ කරලා තියෙනවා. පවිත්‍රතාවය මේ සියලු දේවල් අපි දැඩි අධීක්ෂණයක් යටතේ සිදු කරන දේවල්. දැන් මේ දියවඩන නිලමේ තනතුර සඳහා ඡන්දයක් තියෙන වෙලාවකනේ ලොකු කැම්පේන් එකක් කරනවා වගේ පේන්නේ නැහැ ඔබතුමා. ඒකත් කියන්න බෑ නේද මේ වෙලාවේ මේක ටිකක් අතට වෙන්නේ රට කතා කරන්න ඕන ලොකු කතාවක්. හැබැයි එහෙම ලොකු කැම්පේන් එකක් කරන බව පේන්නේ නැහැ. ඒකට හේතු දෙකයි මට නම් බලුණු වෙන්නේ. එක්ක ඕ කොන්ෆිඩන්ස්. එහෙම නැත්නම් වැඩේ අතහැරලා ඉන්නේ. මොකද්ද මේ? දෙකම නෙමෙයි. වැඩේ අතහැරලා ඉන්නවා කිව්වත් එහෙමනම් වැඩේ අතහැරලා ඉන්නවද නැද්ද කියන එක මගේ ඡන්දය හිමි. ඒගොල්ලන්ගෙන් අහලා බලන්න ඕනේ. මම ඒ කියන්නේ අපි හමු වෙලා කතා බහ කළා දැහැත් දීලා ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා. ඉතින් මං හිතන්නේ ඒක අපි තව පොඩි දවස් 14ක් වගේ පොඩි කාලයක් තියෙන 7 වෙනිදාට බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. මගේ අන්තිම ප්‍රශ්නේ. දියවඩන නිලමේ කියන තනතුර ඔබතුමාට ආභරණයක්. ඔව් දියවඩන නිලමේ කියන තනතුර ගෞරවාන්විතයි. ඒක ආභරණයක් වරක ආභරණයක් වෙන්න පුළුවන් පෙරහැර යද්දී. නමුත් මම පොළවේ පය ගහලා ඉන්න මිනිසෙක් හැටියට මම ඒ ආභරණය පළඳින්න මම ලෑස්ති නෑ. නමුත් ඔබ වැනි කට්ටියට ආභරණයක් සේ සලකයි. නමුත් මම බොහොම පොළවේ බිම් මට්ටමේ ජීවත් වෙන පුද්ගලෙක්. ඉතා සරලව ජීවත් වෙනවා. ඒක ආභරණයක් හැටියට පෙරහැරදී පළඳින්න පුළුවන්. ගෞරවාන්විත උත්සවයකදී එය විදහා දක්වන්න පුළුවන්. එවැනි දෙයකට ඇරෙන්න නැත්නම් මමත් මාලිගාවට යන සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට තමයි මම ඔබ දැකලා ඇති මාලිගාවේදී මාව දකින්න ඇත්තේ. හොඳයි. මගේ ආරාධනාව බාරගත්තට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට සහ පළමු කොට නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ ඕන ප්‍රශ්නයක් අහන්න ඉඩ දීම සහ ඒවට බාධා නොකිරීම සම්බන්ධයෙන්. අපි තව දවස් 15කින් හම්බ වෙමු. හොඳයි. බොහොම ස්තුතියි. ආයිබෝන්. ආයිබෝන්.